හැමදිනාටම තෙරුවන් සරණයි. අද 2025 වර්ෂයේ පෙබරවාරි මාසයේ 23 වෙනි ඉරිදා ශ්‍රී ලංකා වේලාවෙන් දවල් 12:30ට වෙනදට වඩා පැයකට කලින් අද වැඩසටහන ආරම්භ කරන්නේ. අද දවසෙත් කලන මිත්‍රෝ ජාත්‍යන්තරය මගින් ඔබ වෙත සතිපතාගෙන එන ධර්ම දේශනා මාලාවේ අදට නියමිත දේශනයටයි අපි සම්බන්ධ වෙන්න අදහස් කරන්නේ. මේ දම් සභාවට පැමිණි ඔබ සැම ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. අද දවසෙත් අපට ධර්මයෙන් අනුග්‍රහ කිරීම සඳහා මේ දම් සභාවට සම්බන්ධ වෙනවා. නම කියන්න අවසරයි. පූජ්‍ය අපේ ගල්නෑවේ සුගත විහාරී ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ දම් සභාවට පාද නමස්කාර කොට පිළිගන්නවා. ඒ වගේම ඔබ වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා. අද දවසට නියමිත දහම් කොටස අපට විස්තර කර දෙන්න දෙසට ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පින්වත් හැම දිනාටම අපි নমස්කාරය කියලා දේශනාව ආරම්භ කරමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කලන මිතුරෝ ජාත්‍යන්තර නම් සභා මණ්ඩපයට මේ වෙලාවේදී සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට සම්බන්ධ වෙලා සිටින පසුව පවා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන සුපින්වත් සියලු දෙනාටම මීට දේශනා දෙකක් පමණ අවසන් කරලා අද සබ්බාසව සූත්‍රයේ ආශ්‍රය කරගෙන අපි ඒ සාකච්ඡා කරගත්ත කරුණු කාරණාවන් වලින් අද දවසේදී ඒ සූත්‍රයේහි අර්ථ තෝරා ගැනීම පිණිස විස්තර කර ගැනීමක් විස්තර විග්‍රහයක් සාකච්ඡා මාර්ගයෙන් සිද්ධ කර ගන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. බොහෝ දුරට අද දවසේ මේ සාකච්ඡාවෙන් අපි මේ දේශනාව සම්බන්ධව සබ්භාසව සූත්‍රයේ සම්බන්ධව කතා කළ යුතු ප්‍රධානම බලාපොරොත්තු වෙච්ච කාරණා ටික සාකච්ඡා කරලා අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකෙන් කියන්නේ නැහැ මේ සබ්බාසව සූත්‍ර දේශනාව සම්පූර්ණයෙන්ම කතා කළා කියලා. ඒ නිසා යම් දේශනාවක් කාට හරි නිවනට උපකාර වෙන තැනටමපත් වුනොත් ඒ තමයි ඒ කාරණාව ඒ දේශනාවේ ඉගෙනීම සම්පූර්ණ කරගත්තා කියලා කියන්නේ. නමුත් ධර්ම කාරණා පැත්තෙන් අපි මේ කරුණු ගැන ඉගෙන ගන්නේ අපේ ධර්ම මාර්ගයට උපකාර වෙන්නට අවශ්‍ය ඒ සුතමේ ඥානය ලබා ගැනීම පිණිස. ඉතින් ඒ නිසා මේ තාක් අපි කතා කරගත්ත මූලික කාරණාවන් ටික එකතු කරගෙන තුට්ටක් මතක් කරගෙන අද අලුතෙන් කවුරුන් හෝ සම්බන්ධ වෙලා සිටිනවා නම් ඒ කෙනෙකුටත් මේට පෙර මේ දේශනාව ශ්‍රවණය කරපු නැති කෙනෙකුටත් මේ මූලික අදහස ටිකක් මතක් වෙන්නටත් එක්ක අද බලාපොරොත්තු වෙනවා. අපි අද දේශනාවේ කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රධානම සබ්බාසව සූත්‍රයේ සඳහන් කරලා තියෙන ඒ දස්සනා පහතබ්බා ඉඳලා භාවනා පහතබ්බා යනකම් ඒ ප්‍රධාන කාරණා හතක් හැටියට දේශනා පෙළ ගැස්මෙහි සඳහන් වෙනවා. ඉතින් ප්‍රධාන බලාපොරොත්තුව තමයි මේ කරුණු ටික ගැන සාකච්ඡා කිරීම. ඉතින් ඒට ප්‍රථමයෙන් අපි ගිය සති දෙකෙහි සාකච්ඡා කරගත්ත කරුණු ගැන චුට්ටක් මතක් කරගෙන හිටියොත් වඩා සුදුසුයි කියලා මම විශ්වාස කරනවා. මුලින්ම සතියේ අපි සාකච්ඡා කරගත්තේ මේ සබ්බාසව සූත්‍රය සම්බන්ධව මේ සූත්‍රය මොන වගේ දේශනාවක්ද කියලා අපි කතා කළා. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ සම්මුති වශයෙන් දේශනා කරන දේශනාවන් තිබෙනවා. ඒ වගේම පරමාර්ථය මුල් කරගෙන කරන දේශනාවනුත් තියෙනවා. එතකොට මේ මුල්වර දේශනාවේදී මම මතක් කළා. නමුත් ඒ සාක්ෂියක් හැටියට මම පෙන්නලා දුන්නේ නැහැ. නෙත්ති ප්‍රකරණයේ හෝ පිටකෝපදේශය වැනි ග්‍රන්ථයක විස්තර කරලා තියෙනවා. අපිට මේ සම්මුති පරමාර්ථ දේශනා කියන බෙදීම සම්බන්ධවම ඊට සමීපවම සමගාමීව යන බෙදීමක්. ඉතින් මෙන්න මේ බෙදීම අටකතාවෙත් කියලා දෙනවා. මජ්ක්‍ධිම නිකායේ මේ තියෙන අපි මේ අධ්‍යයනය කරන සබ්බාසව සූත්‍රයේ වගේම ඊට සමීපයෙන්ම තියෙන මූලපරියාය සූත්‍ර දේශනාවත් පුද්ගලාදිෂ්ඨාන දේශනාවක් කියලා.
ඒ පුද්ගලාදිෂ්ඨාන දේශනාවක් කියලා තමයි තියෙන්නේ. මෙන්න මේ විස්තරේ අට කතාවේ තිබෙනවා. ඉද බික්කවේ අසුතවා පුතුජ්ජනෝති පුද්ගලාදිඨානං දේශනං ආරභි. ඒ සඳහා තවත් සංසන්දනයක් සිද්ධ කරලා තියෙනවා. මූලපරයාය වන්නනායන් උත්තනයනේව කියලා තමයි මේ සබ්බාසව සූත්‍රයත් අල මූලපරයාය වර්ණනාවේ කියවා වාගේ මේ සූත්‍රයත් ආරම්භයේදී බුදුරජාණන් වහන්සේ ඉද භික්කවේ අසුතවා පුතුජ්ජනෝ කියලා පෘතුග්ජන පුද්ගලයන් හැටියට එහෙම නැත්නම් පරමාර්ථ වශයෙන් වෙන් කරලා ඒ පෘථග්ජන ස්වභාවයේ පෘථග්ජනෙක් කියලා කියන්නේ ඒ පුදුදුන් කෙනෙක්ගේ සිතක හට ගන්නා වූ කෙලෙස් ධර්මයන්වත් එහෙම නැත්නම් පුහුතුන් කෙනෙක් ෂේ කරන්නා වූ කෙලෙස්වත් එහෙම පෙන්වන්නේ නැතුව මේ අසුතුවත් පෘථග්ජනයා කියලා බුදුරජාණන් වහන්සේ පුද්ගලයාව මුල් කරගෙන ඒ අය කාණ්ඩ කරලා වර්ග කරලා අනිත් පිරිසින් ආර්ය පුද්ගලයන්ගෙන් සේකයන් වහන්සේලාගෙන් ආදීන් වෙන් කරලා මේ දේශනාව වෙන් කරනවා. මේ දේශනාව සම්පූර්ණයෙන්ම පෘථග්ජන පුද්ගලයන්ටම දේශනා කරපු දෙයක් නොවේ. පුද්ගලාදිඨාන කියන වචනයෙන් දේශනාව ආරම්භ කරපු දෙයින් පමණක්වත් අපිට කියන්න බෑ. මේ සූත්‍රයේ ආරම්භයේදී පටන් ගන්න ශීර්ෂයෙන් තමයි මුළු දේශනාවම පෙළගැහෙන්නේ කියලා. දේශනාව අපිට අධ්‍යයනය කරලා බැලුවාම තේරෙනවා ඒ පෘථග්ජන පුද්ගලයාගේ ඉඳලා විවිධ මාර්ගඵලලාභී උතුමන් වහන්සේලාට යනකම් මේ ශේක පුද්ගලයන් අශේක පුද්ගලයන් ආදි වශයෙන් මේ දේශනාව තුලත් අපට කරුණු කාරණාවන් බුදුරජාණන් වහන්සේ කියපු බව තේරෙනවා අට කතාව සමග කියවනකොට. ඒක වඩාත්ම හොඳින් අපට තේරෙන දෙයක් තමයි මූලපර්යාය සූත්‍රයේ කිව්වහම ඒකේ විවිධ මාර්ගඵලයන්ට අනුව පෘථග්ජන පුද්ගලයාගේ ඉඳලා මේ බුදුරජාණන් වහන්සේ එක කාරණාවක් දකින ආකාරයේ ඒ පඨවි ආපෝ තේජෝ වායෝ යනාදී වශයෙන් විවිධ කාරණාවන් අර මඤ්ඤණා සිද්ධ කිරීම ආදී වශයෙන් බෙදලා එක එක්කෙනාගේ මානසිකත්වයන් කොහොමද පවතින්නේ කියලා පෙන්නලා දීලා තියෙනවා. ඉතින් ඒ හින්දා අපි ඒ වෙලාවේදී කියලා දුන්නා මේ මූලපරයාය සූත්‍රයේ වගේම අපි මේ ඉගෙන ගන්න සබ්බහවසව සූත්‍රයත් පුද්ගලාදිඨාන දේශනාවක් කියලා. ඉතින් ඒ සම්බන්ධව මම ඊට වඩා විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ඉගෙන ගත්ත සබ්බාසව සූත්‍රයේ ආශ්‍රව හැටියට 3ක් පමණක් ඉගෙනනවා කියලා. නමුත් අපි ධර්මයේ ඉගෙන ගන්නකොට ආශ්‍රව 4ක් තිබෙනවා. නමුත් දිට්ඨාශ්‍රවයත් මේ ආශ්‍රවයන් අතරටම අරගෙන තිබෙනවා කියන එක ගැන පෙන්වලා දීලා තියෙනවා. කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිජ්ජාශ්‍රව වශයෙන් විතරක් තිබුණාට මේ දේශනාව තුළ ඒකෙන් කියන්නේ නැහැ දිට්ඨාශ්‍රවය අයිති වෙන්නේ නැහැ කියලා. දිට්ඨාශ්‍රවයත් අයිති වෙනවා කියන එක කියලා දුන්නා. ඊට පස්සේ තමයි අපි දෙවෙනි දවසට විස්තරයකට ආවේ. අපි දෙවෙනි දවසේදී පටිසම්භිදා මග්ගපාළිය ඇසුරු කරගෙන විශේෂ කරුණු ටිකක් කතා කරගන්න ආරම්භයක් ගත්තා. ඉතින් මේ පටිසම්භිදා මග්ගපාළියේ තිබෙනවා දිට්ඨි කතා කියලා කොටසක්. ඉතින් මේ දිට්ඨි කතා වල බොහෝම ගැඹුරු එකින් එකට දිට්ඨීන් වෙන් කරලා විස්තර කිරීමක් කරනවා. ඉතින් මේ දිට්ඨි සම්බන්ධව මේ මූලික පැහැදිලි කර ගැනීමක් අපි සාකච්ඡාවට භාජනය කළා. එතකොට එතනදී අපිට ඉගෙන ගන්නට ලැබුණා දිට්ඨි කියලා කියන්නේ මොනවද? දිට්ඨි හටගන්නේ කොහොමද? දිට්ඨි පැන නැගෙන ආකාරය අනුව ආකාර 18ක් තිබෙන බව, ඒ වගේම දිට්ඨි 16ක් තිබෙන බව, ওই විදිහට මූලික පැහැදිලි කර ගැනීම කීපයකට අපි ගියා. ඒ අනුව අපි ඉගෙන ගත්තා ඔය රූපං අත්තතෝ සමනුපස්සති යනාදී කාරණාවන් වල මූලික පළවෙනි රූපේ වේවා වේදනා සංඥා සංකාර විඥානේ වේවා ඒ පංචස්කන්ධයෙන් පළවෙනිම ස්කන්ධය උච්ඡේද දෘෂ්ටියට අයිති වෙනවා කියලා. ඒ මොකද ආත්ම වශයෙන් ගැනීම තුළ මරණයෙන් මත්තේ යම් ස්කන්ධයක් රූපේ වේදනාව සංඥා සංකාර විඥාන මේ පංචස්කන්ධයෙන් එකක් ආත්ම වශයෙන් ගත්තොත් මොකද වෙන්නේ? ඒ ආත්මය මේ ඒ ස්කන්ධ වලින් එකක් නම් මේ ජීවිතයේ අවසාන වෙනකොට කවුරු හරි කෙනෙක් පිළිගන්නවා නම් මේ රූපයේ මරණයෙන්දී ශරීරය අතහැරලා යනවා
විඥානය එහෙම නැත්නම් මේ දැන ගැනීම මේ ක්‍රියාකාරීත්වය නැති වෙනවා. ඒ නිසා යම් යම් ස්කන්ධයක ආත්මය ක්‍රියාත්මක වෙනවා නම් මරණයේදී ඒ ආත්මය නැති වෙලා යනවා. එතකොට ඒ නිසා අපි ඉගෙන ගත්තා මේ මූලිකවම පංචස්කන්ධයේ තිබෙන ඒ ස්කන්ධයන් ආත්ම වශයෙන් කවුරු හරි අරගෙන හිටියොත් මේ ආත්මය මරණින් මත්තේ සිඳෙනවා කියලා ගැනීමක් උත් වෙනවා. ඒ නිසා එතන ඒ අර්ථයෙන් උච්ඡේද දෘෂ්ටියක් වෙනවා. එතනින් එහාට තියෙන දෘෂ්ටීන් තියෙනවා. ඒ දෘෂ්ටීන් වලදී ආත්මයේ හැටියට නෙමේ මේ ආත්මය සදාකාලික හැටියට ගණනවා. එතකොට රූපවන්තං පාත්තානං ওই විදිහට රූපං අත්තනි රූපස්මින් අත්තනි කියලා ওই විදිහට ඉතුරු හතර තුන් ආකාරය ගත්තහම ඒ තුන් ආකාරයෙන් ඒ ස්කන්ධයක් රූපේ වේවා වේදනා සංඥා වේවා එහෙම ගත්තොත් එහෙම මොකද වෙන්නේ? ඒ තුන් ආකාරයේම ස්කන්ධ පහට 15ක් වෙනවා. ඉතින් මේ 15 ආකාරයේදී සාස්වත දෘෂ්ටියකට ගැනෙනවා කියලා අපි කතා කළා. ඉතින් මේ ටික තමයි මූලික මේ සතියේ වෙනකොට අපි කතා කරපු කාරණා ටික. එතකොට අපි එතනින් එහාට තවත් අද කතා කරන්නට තියෙන කාරණාවන් ටිකට එhmenan අද අපි බලාපොරොත්තු වෙනවා යොමු වෙන්න. ඒකට සබ්බාසව සූත්‍රයේම තිබෙන ඊළඟ කාරණාවන් ටිකට තමයි අපි අද මුලින් මතක් කරපු කරුණු ටික තියෙනවා. අන්න ඒ කරුණු ටිකට තමයි අපි දැන් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට පළවෙනිම කාරණාව තමයි දස්සනා පහතබ්බා කියලා අපි ඉගෙන ගත්ත කාරණාව. එතකොට මේ පොදුවේ මේ සියලුම පහතබ්බා කියන පදේදී ප්‍රහාණය කළ යුතු කියන ආශ්‍රවයන් හැටියට තමයි කියන්නේ. එතකොට අන්න ඒ ආශ්‍රවයන් වල අපි ප්‍රායෝගිකව යම් යම් කාරණාවන් ගැන හිතලා බැලුවොත් එහෙම ඒ ප්‍රායෝගික කාරණාවන් එක්ක සමහර කරුණු මේකට වචනයෙන් ගලපන්න පුළුවන් දේවල් තියෙනවා. සමහර කාරණාවන් වල අපිට එහෙම වචනයෙන් කියුවාට විශේෂයෙන් ඒ වචනයෙන්ම අදහස් කියන්න බැරි අර්ථ තියෙනවා. එතකොට උදාහරණයකට ගත්තොත් එහෙම අපි සංවරය වගේ වචනයක් ගත්තොත් එහෙම ඒ සංවරය තුලින් අපිට හිතන්න පුළුවන් හරි මේ සංවරය කියලා කියන්නේ සාමාන්‍ය ජීවිතේ අපි විවිධ දේවල් සිත අසංවර වෙනකොට කය වචනය අසංවර වෙනකොට ඒ අසංවර වීම අපිට වළක්ව ගන්න සංවරයේ පිහිටන්න පුළුවන් නම් අන්න ඒක අපට ඒ නිසා කෙලෙස් ප්‍රහාණය වෙනවා. ඔය විදිහට එකක් ගත්තාම අපිට කෙලෙස් ප්‍රහාණය කරගන්න උදව් වෙන ක්‍රම ටිකක් තමයි මෙතන දේශනාවේ කියලා තියෙන්නේ කියලා සාමාන්‍ය අදහසකට අපිට එන්න පුළුවන්. එතකොට සමහර වචන තියෙනවා හැබැයි අපි එමෙ හිතුවාට ඒ වචනේ අර්ථයෙන්ම අපිට ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මේක ටිකක් විස්තර ඇතුව ඉගෙන ගත යුතුයි කියලා කියන්නේ. හරි. ඒ නිසා අපි ටිකක් කලබල වෙන්නේ නැතුව මේ තියෙන කාරණාවන් වල මේ එකින් එකට මේ කියන කාරණාවන් වල අපි විස්තරයන් ටිකක් ඉගෙනගෙන ඉස්සරහට යමු. හරි. ඒ නිසා පළවෙනි කාරණාවේදී කියනවා දස්සනය කියලා. අපි සාමාන්‍යයෙන් දස්සනය කියලා කියනකොට සිංහල වචනයක් ඇටියට කිව්වොත් එහෙම දර්ශනය කියලා වචනයක් කියවහර කියයි. එතකොට දර්ශනය කියලා ඒ වචනයකින් කිව්වාට ඒ වචනේ අදහස ගොඩක් දෙනෙක් පටලගෙන ඉන්නේ. එතකොට සමහර කෙනෙක් ඔකට කියනවා ධර්මඥානය කියලා කියනවා දර්ශනය කියලා කියන්නේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතුයි කියලා කියනකොට සමහර අය කියනවා මේක මේ ධර්මයේ ඇසීමෙන් ධර්මයේ ඉගෙන ගැනීමෙන් අපිට යම් දේවල් අවබෝධ කරගන්න පුළුවන්. එතකොට අවහිම අවබෝධ කර ගැනීම වෙන්න ඇති සමහර විට මේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතුයි කියලා කියන්නේ කියලා සමහර විට කෙනෙකුට අදහසක් එන්න පුළුවන්. නමුත් බුද්ධ දේශනාව තුළ ඒ අට කතාවේ විස්තර කරනකොට කියන්නේ දස්සනා පහතබ්බාති දස්සනං නාම සෝතාපට්ටි මග්ගෝ තේන පහතබ්බාති අත්තෝ කියලා කියනවා. ඒ නිසා දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් කියලා කියනකොට වෙන දෙයක් නෙමේ සෝතාපන්න මාර්ගය. එහෙම නැත්නම් සෝතාපට්ටියටපත් වෙනකොට අන්න ඒ වෙලාවේදී සෝතාපට්ටි මාර්ගයේදී කෙලෙස් ප්‍රහාණයක් සිද්ධ වෙනවා. අන්න ඒ සෝතාපන්න මාර්ගයේදී කෙලෙස් ප්‍රහාණය වීමට තමයි මෙතන එහෙමනම් දස්සනා පහතබ්බා කියලා කියන්නේ. ඒ නිසා
බුද්ධ දේශනාවේ මාර්ග අවස්ථාව සහ ඵල අවස්ථාව සම්බන්ධව අපිට විවිධ වචන යෙදෙනවා. සමහර වෙලාවට මේ වචන වලින් කියන අදහස අපි හරියට දැනගෙන ගත්තේ නැති වුණොත් එහෙම අපිට අර්ථ පැටලෙනවා. ඒ නිසා මේ කාරණාවන් එක පැත්තකින් දැනගෙන ගැනීමේ ප්‍රයෝජනීය වෙන්නේ අපිට ධර්මයේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන කාරණාව අපි වෙන විදිහකට අදහසක් ගත්තොත් එහෙනම් මොකද වෙන්නේ සම්පූර්ණයෙන් බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච කාරණාවට අපිට සමීප වෙන්න එක බාධාවක් වෙනවා. හරි එහෙනම් හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ මෙතන දස්සනා පහතබ්බා කියලා කිව්වේ අපිට සිංහලෙන් word to word translation එකක් කරොත් එහෙම දස්සන කියලා කියන්නේ දර්ශනය වගේ වචනයකට දාලා ඒක පොදු අදහසකින් විතරයි එන්නේ. නමුත් මෙතනදී බුදුරජාණන් වහන්සේ දර්ශනය කියන වචනේ එතන පාවිච්චි කරලා තියෙන්නේ සෝතාපන්න එහෙම නැත්නම් සෝතාපට්ටි මාර්ගයට තමයි එතන අර්ථ දක්වලා තියෙන්නේ. ඒකට වෙන අර්ථයක් කොහොමදවත් ගන්න යන්න එපා. හේතුව හැටියට මෙතනදී කියන්නේ ඇයි මෙතන සෝතාපට්ටි මාර්ගය දක්වලා තියෙන්නේ මුලින්ම අපි නිර්වාණය දකින්නේ සෝතාපට්ටි මාර්ගයේදී. අන්න ඒ නිසා එතන ගෝත්‍ර භූ අවස්ථාවේදී දකින්නවා කියලා. නමුත් සියලුම කෘත්‍ය සංයෝජන ප්‍රහාණය සිද්ධ වෙන්නේ ගෝත්‍ර භූ ඥානයේදී නෙවෙයිනේ. ඒ නිසා නිවන දැක්වාට සංයෝජන ප්‍රහාණය සිද්ධ වෙන්නේ මාර්ග අවස්ථාවේදී. ඉතින් මාර්ග අවස්ථාව තමයි ඒකටම තියෙන සුවිශේෂී අවස්ථාව. ඒකටම අවශ්‍ය නම් එකතු කරගන්න පුළුවන් පටිසම්භිදා මග්ගපාළියේදී මාර්ග ඥානය කියන්නේ මොකක්ද කියලා බලන්න පුළුවන්. මාර්ග ඥානයට කියන්නේ දුබතෝ වුට්ටාන විවට්ටනේ පඤ්ඤා මග්ගේ ඥානං. එතකොට පවත්ත සහ නිමිත්ත කියලා අපි කියනවා. එතකොට අන්න ඒ දෙකෙන්ම මාර්ග අවස්ථාවේදී සිත නැගිටිනවා. එතකොට නිර්වාණය සිත පිහිටනවා. එතකොට අන්න ඒ අවස්ථාවට තමයි මාර්ග අවස්ථාව කියලා කියන්නේ. ඉතින් ඒ වෙලාවේදී අර ආර්ය සත්‍ය හතරේම කෘත්‍යයන් හතරම සිද්ධ වෙනවා කියලා කියනවා. සමුදය පරිඤ්ඤා කෘත්‍ය කියලා කියනවා දුක්ඛේ. එතකොට සමුදය ප්‍රහාණය වෙනවා, මාර්ගයේ වැඩි වෙනවා, නිර්වාණය සාක්ෂාත් වෙනවා. එතකොට මේ කෘත්‍යයන් හතරම සාමාන්‍ය අවස්ථාවේදී සිද්ධ වෙන අවස්ථාවක් එන්නේ නැහැ ලෞකිකව. ඒ නිසා ලෝකෝත්තර අවස්ථාවකදීම තමයි මේ කෘත්‍යයන් හතර මාර්ග චතුරාර්ය සත්‍යයේ තියෙන ඒ අවස්ථාවේ ඒ කෘත්‍යයන් හැටියට තමයි හඳුන්වන්නේ. ඒ කියන්නේ දුක කියලා කියන්නේ පංචස්කන්ධය නම් අපි කියනවා ඒ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියලා කියනවා. අපි දුක්ඛ සත්‍ය පළවෙනි ආර්ය සත්‍ය හැටියට තියෙනවා. එතකොට මේ දුක්ඛ සත්‍ය හැටියට දුක දුක කියන දේ අවබෝධ කරගත යුතුයි. ඒකට කියන අපි පරිඥා කියලා. ඒ නිසා දුක්ඛ සත්‍ය හඳුන්වන්නේ පරිඤ්ඤය ධර්මයක්. ඒ කියන්නේ අවබෝධ කරගත යුතු ධර්මයක් හැටියට. එතකොට මාර්ග අවස්ථාවේදී දුක්ඛ අර අවබෝධ කිරීම කියන කෘත්‍ය සිද්ධ වෙනවා. ඒක ගෝත්‍ර භූ ඥානයේදී උනත් එහෙම කියලා අර එක නමකින් එකක් විතරක් කියන්න පුළුවන් කමක් නැහැ. මේ හතරම සිද්ධ වෙන්න ඕනේ. එතකොට තමයි සංයෝජන ප්‍රහාණය සිද්ධ වෙන්නේ. ওই විදිහට සමුදය කියලා කියන්නේ තණ්හාවට. මේ තණ්හාව ප්‍රහාණය වෙන්නට ඕනේ. එතකොට තණ්හාව ප්‍රහාණය වෙන්න නම් අර දුක අවබෝධ කරගන්නවා වගේම දුක පරිඥාවටපත් වෙනවා වගේම සමුදය ප්‍රහාණය වෙන්නත් ඕනේ වෙලාවේදී. එහෙම නැතුව දුක විතරක් අවබෝධ කරගත්ත වෙලාවකදී සාමාන්‍ය වෙලාවකදී විදර්ශනාවේදී අපි කියනවා කලින් විදර්ශනාව සම්බන්ධව අපි ඉගෙන ගත්ත ඥාම රූප විදර්ශනාවෙන් ඒ වගේම පටිච්චසමුප්පන්න ධම්මට්ඨිත ඥානෙන් පච්චේ පරිග්ඝහ ඥානෙන් ඒ වගේම සම්මසන ඥානෙන් උද්‍යප්පේ ආදී විදර්ශනා ඥාන වලින් අපි මේ පංචස්කන්ධය එහෙම නැත්නම් දුක්ඛ සත්‍ය දුක පිළිබඳ අපි දැනගන්නවා. නමුත් ඒ දැන ගැනීම කියලා කියන එක පරිපූර්ණ වීමක් වෙන්න නම් සමුදය ප්‍රහාණයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ තෘෂ්ණාව ප්‍රහාණයක් වෙන්නත් ඕනේ. එතකොට විදර්ශනා අවස්ථාවවලදී මේ විදර්ශනා ඥානවලදී දුක පරිඥාවටපත් වෙනවා. හැබැයි පූර්ණ වශයෙන් මේ පරිඥාවටපත් වෙන අවස්ථාවේදී වෙන දෙයක් තමයි වෙනත් කිසිම අවස්ථාවකදී සිද්ධ නොවිච්ච විදිහේ සමුදය ප්‍රහාණයක් සිද්ධ වෙනවා. අන්නේ සමුදය ප්‍රහාණය වෙනකොට මොකද වෙන්නේ? මාර්ගාංග ටික 8 හරියටම ප්‍රථම ධානය අවස්ථාවේ නම් මාර්ගාංග 8ක් හැටියට මාර්ගය වැඩෙනවා. එතකොට ඒකට කියන්නේ භාවනා කියලා. එතකොට
අන්න ඒ මාර්ගයේ වැඩෙන වෙලාවට නිර්වාණය සාක්ෂාත් වෙනවා. එතකොට ඔන්න ඔය හතරම සිද්ධ වෙන්න ඕනේ. මේ හතරම සිද්ධ වෙන පළවෙනි අවස්ථාව තමයි සෝතාපන්න මාර්ග ඥානෙ මාර්ග අවස්ථාව. අන්න ඒ සෝතාපන්න මාර්ග අවස්ථාවේදී ඔය කෘත්‍යයන් හතරම සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? සංයෝජන තුනක් කැඩෙනවා. ඔය සංයෝජන තුන යලි නූපදින විදිහටම කැඩෙන්න නම් දුක විතරක් පරිඥා වුණාට මදි. සමුදය ප්‍රහාණය වෙනවා කියන එකක් වෙන්නේ නැහැ. ඒ නිසා සමුදය විශේෂයෙන් දුක පරිඥා වෙනවා කියන එකකින් නම් අපිට මේ අවස්ථා හැටියට කිව හැකි. නමුත් සමුදය ප්‍රහාණය වෙනවා කියන එක එහෙම සමුච්ඡේද වශයෙන් වෙන්නේ නැහැ අනිත් අවස්ථාවවලදී. ඒ නිසා පළවෙනි මාර්ග ඥාන අවස්ථාවේදී තමයි ඔය කියන වැඩ ටික හරියටම සිද්ධ වෙන්නේ. ඒ හරියට මේ සිද්ධ වෙන අවස්ථාවේදී මොකද වෙන්නේ? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා මෙන්න මේ කියන සංයෝජන තුන කැඩෙනවා. ඒ නිසා මේ කාරණාව හොඳට අවබෝධ කරගන්න, දැනගෙන ගන්න සහ තක්සේරුවක් හැටියටම මතක තියාගන්න. මේක සිද්ධ වෙන්නේ පළ අවස්ථාවේ නෙමෙයි. ඒ නිසා දර්ශනයෙන් ප්‍රහාණය යුතු කෙලෙස් කියලා කියන්නේ සමහර අය වැරදියට අර්ථ විග්‍රහ කරනවා ඵල අවස්ථාවේදී තමයි මාර්ගය මේ කෙලෙස් සේවීම වෙන්නේ කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. අපි පටිසම්භිදා මග්ගපාළියේදී දැන් පොඩ්ඩකට කලින් කියෙව්වා දුබතෝ වුට්ඨාන විවට්ටනේ පඤ්ඤා මග්ගේ ඥානං කියලා. ඒ තමයි මාර්ග අවස්ථාව. දෙවෙනි එකේදී කිව්වා පයෝග පටිපස්සද්ධිය කියලා වචනයක්. ඒ තමයි ඵලේ ඥාන කියලා කියන්නේ. ඒ කියන්නේ පයෝග පටිසද්ධිය කියලා කියන්නේ යම් කිසි කළ යුතු කෘත්‍යයක් තියෙනවා නම් ඒ කළ යුතු කෘත්‍ය අවසానයි. ඒ අවසාන වීමත් එක්ක තමයි ඒ අවසාන වීම සම්බන්ධයෙන් තමයි මේ ඵලය කියලා කියන්නේ. එතකොට ඒ ප්‍රයෝගය කියලා කියන්නේ මොනවද? මේ මෙච්චර වෙලාවක් විදර්ශනා වශයෙන් ඇවිල්ලා අවසානයේදී මේ සංස්කාරයන් සම්මර්ෂණය කළා විදර්ශනා උපරිම වැඩෙලා මාර්ග අවස්ථාවේදී සංයෝජන තුන ප්‍රහාණය සිද්ධ කිරීම කෘත්‍ය සිද්ධ වුණා. අන්න ඒ වෙලාවේදී ඒ ආපු ප්‍රථම මාර්ග ඥානයට අවශ්‍ය වැඩ ටික සිද්ධ වුණා. අන්නේ සිද්ධ වීමත් එක්ක තමයි ඊළඟට ඵල ඥානය හටගන්නේ. එතකොට කිසිම වෙලාවකවත් හිතන්න එපා මේ ඵල අවස්ථාවේදී තමයි කෙලෙස් ප්‍රහාණය සිද්ධ වෙන්නේ කියලා. එතකොට ඒක එක කාරණාවක්. ඊළඟට තමයි මාර්ග ඥානයේ ගොඩාක් කාලයක් අපි ඉන්නවා කියලා වැරදි අවබෝධයක් තියෙනවා. එතකොට මාසයක් දෙකක් දැන් අපි මාර්ගයේ ඉන්නේ සෝතාපන්න මාර්ගයේ ඉන්නේ අපිට දැන් ඵලයටපත් වෙන්න තමයි තියෙන්නේ කියලා සමහර අය කියනවා. සමහර ධර්මයේ පිළිපදින සමහර පිරිස්වල අදහසක් තියෙනවා. එතකොට එයාලා හිතන්නේ ඵලයටපත් වෙන අවස්ථාවේදී තමයි සංයෝජන ප්‍රහාණය සිද්ධ වෙන්නේ. එතකොට එයාලා මාර්ගඵල ලබන අවස්ථාව හැටියට වැරදි තැනක් තමයි අල්ලගෙන ඉන්නේ. ඒ නිසා ඒක චිත්තක්ෂණිකව තමයි මාර්ගයටපත් වීම මාර්ගක්ෂණය කියන එක කියන්නේ. එතකොට ඒක දීර්ඝකාලීනව වැඩිවීමක් කියලා දීර්ඝකාලීනව පුහුණු කිරීමක් කියලා දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ආනන්තරික සමාධිය කියලත් අපි ධර්මයේ ඉගෙන ගන්නකොට විස්තර කතා කරන්නේ ඒක අනතුරුවම ඵලය ලැබෙනවා. ඒ නිසා මාර්ගක්ෂණය ආවනම් මේ මාර්ගක්ෂණයෙන් පසු අපට ඵලසිත ඵල අධ්‍යක්ීම ලැබෙනවා. ඒ නිසා ඒක ප්‍රමාද වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ධර්මයේ තියෙන සුවිශේෂී බවක් තමයි ඒක. ඒ නිසා ওই කරුණු ටිකත් එක්ක එනම් මූලික මේ දසරේන පහතබ්බා කියන කාරණාව අපි චුට්ටක් අදහස් තෝරගත්තා. මේ සම්බන්ධව කාට හරි තව අදහසක් හරි තව මොන හරි ගැටලු පැහැදිලි නැති තැනක් හරි තියෙනවා නම් අපි ඒක සාකච්ඡා කරගන්න පොඩි වෙලාවක් ගනිමු. හොඳයි ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පිං කාට හරි ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවා නම් එකතු වෙන්න අවස්ථාව තියෙනවා. තිරුවන් සරණයි. ජයන්ත මහත්මයා මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? හොඳයි කතා කරන්න. මට මේ ස්වාමීන් වහන්සේගෙන් අහගන්න ඕන ත්‍රිපරිවට්ටය ගැන පොඩ්ඩක් මේ කෙටියෙන් ස්වාමීන් වහන්සේට කියන්න පුළුවන්ද මේ සත්‍ය අතර සම්බන්ධයෙන්? හරි මේ අපි ඒක පැහැදිලි කරලා දෙන්නම්. එහෙමයි ස්වාමීන්. හරි. තවත් අදහස් තියෙනවද Galaxy M31 එකෙන් සම්බන්ධ වෙන කල්‍යාණ මිත්‍රාම මිත්‍ර?
ඔව් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මේ ඒක අර දුහිතෝ කියලා ස්වාමීන් වහන්සේ අර පටිසම්භිදා ඒකේ අර මුල දුබතෝනේ. මේ පදේ තිබ්බේ අර මග්ග දුබතෝ ඥානයෙන් කියලා නේද? ඔව් දුබතෝ කියලා තමයි එතන තියෙන්නේ. දුබතෝ දුබතෝ. කියලාද ස්වාමීන් වහන්සේ දුබතෝ කියන්නේ මොකක්ද ඔව්. ස්වාමීන් වහන්සේ? දුබතෝ කියලා කියනකොට අපි අර පවත්ත සහ නිමිත්ත කියලා විස්තර කරනවා. එතන මේ දුබතෝ උත්ථාන විවට්ටනය කියලා කියන්නේ පටිසම්භිදා යට කතාවටම අපි යමු. මේකේ තියෙනවා අපි සාමාන්‍යයෙන් මේ සිතක් ඇසුරු කරනකොට හැමතිස්සෙම අපි කියන සංස්කාර අරමුණක් හැමතිස්සෙම සංස්කාර අරමුණක් ඇටියෙමනේ තියෙන්නේ. එතකොට මේ සිත සංස්කාර වලින් මිදිච්ච අවස්ථාවක් හැටියට හිත ලෝකෝත්තර අවස්ථාවේදී නිර්වාණය තමයි සිතට අරමුණ හැටියට තියෙන්නේ නේද? එතකොට සියලුම නිමිති වලින් හිත මිදිලා විවට්ටණය කියලා කියනවා. උත්ථානය නැගිටීම කියලා කියන්නේ මේ සංස්කාර ආදී අරමුණු වලින් සිත නැගිටිනවා. එතකොට අන්න ඒ නිර්වාණය අරමුණු කරගෙන සිත නැගිටීම කියන අදහසත් එක්ක තමයි ඔය දුබතෝ උත්ථානය කියලා කියන්නේ. සරලව ඒ අදහස තේරෙනව නේද? එහි ස්වාමීන් වහන්සේ අර විවට්ට කියන්නේ සංසාරේ නෙවෙයි ස්වාමීන් වහන්සේ. ඔව් විවට්ටනේ ඔව් වට්ටේ කියලා ඒ කියනකොට සංසාරේ. සංස්කාරේ ඔව් ඒ කෙලස් වලින් නැගිටලා ඒ සංස්කාර ස්වාමීන් සහ වහන්සේ. සියලු නිමිති වලින් නැගිටලා නිර්වාණයට සිත බැස ගැනීමත් සිද්ධ වෙන්නේ මොකේද? නිර්වාණ ලෝකෝත්තර අවස්ථාවේදී නේද? ඒ ස්වාමීන් වහන්සේ බොහොම පිං ස්වාමීන් වහන්සේ. ජයන්ත මහත්තයාට මොන හරි අදහසක් තියෙනවද කියන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ අපිට දැන් ඔය මේ අහලා තියෙන විදිහට ඉගෙනගෙන තියෙන විදිහට මේ මාර්ග චිත්තය පහළ වෙන මේ මාර්ග චිත්ත වීතියේදී මාර්ග සිතට කලින් ඇති වෙන්නේ ගෝත්‍ර භූ සිත. එතකොට ගෝත්‍ර භූ සිතේ අරමුණ වෙන්නේ නිවන. එතකොට එතනදී කෙලෙස් ඒ කියන්නේ සංස්කාර නිමිති වලින් ගෝත්‍ර භූ සිතේ අවස්ථාවේදී සංස්කාර නිමිති වලින් ඒ සිත මිදිලා තියෙනවා. එතකොට ඒකෙන් ඉවත් වෙලා තියෙන්නේ. හැබැයි කෙලෙසුන්ගෙන් ඉවත් වෙලා නැහැ. හැබැයි මාර්ගසිත පහළ වෙනකොට සංස්කාර නිමිති වලිමුත් නැගිටිනවා සිත. ඒ කියන්නේ අතහැරිනවා. ඒ වගේම කෙලෙස්රුත් එතනදී ප්‍රහාණයක් සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා කෙලෙස් වලින් නැගිටීමකුත් සංස්කාර නිමිති වලිමුත් නැගිටීමකුත් කියන මේ දෙකෙන්ම නැගිටින නිසා එතන දුබතෝ උත්ථාන කියලා සඳහන් කරනවා කියලා අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. හරි මාත්‍යාව. ඒ පිළිතුර සම්පූර්ණයි. මොකද ගෝත්‍ර භූ ඥානයේදී මෙන්න මෙතන අට කතාවෙත් පැහැදිලි කරලා තියෙනවා. ගෝත්‍ර භූ ඥානයට කියන්නේ ඒකතෝ උත්ථානය කියලා තමයි කියන්නේ. මාර්ග අවස්ථාවට දුබතෝ උත්ථානය. ඉතින් එතකොට ගෝත්‍ර භූ අවස්ථාවවලදී නිමිති වලින් සිත නැගිටිනවා. එතකොට උතන නිමිත්ත සහ පවත්ත කියන දෙකට තමයි ඇත්තටම ඔය දුබත ඒ කියන්නේ දෙකම කියන අදහස දෙකෙන්ම නැගිටිනවා. එතකොට මාර්ග අවස්ථාවේදී නිමිත්ත සහ පවත්ත කියන දෙකම මේ දෙකෙන්ම නැගිටිනවා. නමුත් ගෝත්‍ර භව අවස්ථාවේදී කියපු විදිහටම නිමිත්තෙන් පමණයි සිත ඒ කියන්නේ කෙලෙස් අරමුණු වලින් නැගිටීමක් සම්පූර්ණයෙන්ම සිද්ධ වීම වෙන්නේ මාර්ග අවස්ථාවේදී. නමුත් මාර්ග අවස්ථාවේදී නිවන දකිනවා නිවන දැකීම නමුත් සම්පූර්ණයෙන්ම අර ඒ කෙලෙස් වලින් සිත නැගිටීමක් වෙන්නේ නැහැ. නිසා නිමිත්තෙන් පමණක් සංස්කාර නිමිති වලින් නැගිටීම කියලා පමණක් ගෝත්‍ර භූ ඥානයේදී සිද්ධ වෙනවා. මේ නැගිටීම ගැන නිසා ඒකකින් පමණයි එතන නැගිටීම සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒකතෝ උත්ථානයක්. ඒ කියන්නේ විදර්ශනාවේදී පවා අපිට හම්බෙන්නේ නැති අත්දැකීමක් තමයි එතන ගෝත්‍ර භූ ඥානෙදිත් වෙන්නේ. මේ නැගිටීම උනත් වෙන්නේ ගෝත්‍ර භූ ඥානෙදී. නමුත් මාර්ග ඥානෙදී නිමිති සහ සංස්කාර මේ කෙලෙස් අරමුණු වලින් සියල්ලගෙන්ම හිත නැගිටලා නිවනට බැස ගැනීම සිද්ධ වෙනවා. එතකොට ඒක දුබතෝ උත්ථානය කියලා තමයි. ඒක දුයන්න කියලා කියන්න පුළුවන් නැත්නම් උබතෝ කියලා කියන්න පුළුවන්. අට කතාවේ උබතෝ කියලා විස්තර කරලා මේ එතන මේ අට කතාව මට මතක හැටියට මේක විභංග අට කතාවට හරි සම්බන්ධව තිබිච්ච විස්තරයක්. ඉතින් එහෙම තමයි ඒක විස්තරේ තියෙන්නේ. හොඳයි තවත් මොනවා හරි දැනගන්න තියෙනවා නම් අදහස් හෝ එකතු කරන්න තියෙනවා නම් ඉදිරිපත් වෙන්න පුළුවන්.
ඒ වගේම ස්වාමීන් වහන්සේ පොඩි කාරණයක් දැනගන්න දැන් මෙතනදී ඔබ වහන්සේ අපිට පැහැදිලි කරා ඒ වගේම සබ්බාසව සූත්‍රයේ තියෙන්නේ දස්සනා පහතබ්බා සිට භාවනා පහතබ්බා සිට දක්වාම ආකාර හතකින් දස්සනා පහතබ්බා සංවරා පහතබ්බා ආදී වශයෙන්. එතකොට හැබැයි ස්වාමීන් වහන්සේ එකෙන් කියන්නේ නෑ ඔය අනුපිළිවෙලින් තමයි ආශ්‍රව දුරු කරන්න කියලා නේද ස්වාමීන් වහන්සේ? ඔය ඒ පිළිවෙලක් නෙවෙයි ඒක පද ටික එහෙම දැන් දක්වලා තිබ්බට දස්සනා දර්ශනයෙන් ප්‍රහාණය කරාට පස්සේ එහෙමත් නැත්නම් සෝවාන් මාර්ගයේ ලැබුවට පස්සේ නෙවෙයි සංවරයෙන් ප්‍රහාණය කරන දේවල් ඒ විදිහේ එකකට පස්සේ එකක් සිද්ධ වෙනවා කියන අදහස ගන්න එක නිවැරදි නැහැ නේද කියලා පොඩ්ඩක් විස්තර කරගත්තත් හොඳයි ස්වාමීනි. ඔව්. ඒක ඒ කාරණා බොහොම වටිනවා. ඉතින් ඒ මතක් කරපු පිළිවෙල සම්බන්ධව කෙනෙකුටත් හිතෙන්න පුළුවන් දැන් අපි සප්ත විසුද්ධි වල නම් සීල විසුද්ධියේ ඉඳලා ඒ එක අර ගැල් උපමාවෙන් කියලා තියෙනවා එතන අනුක්‍රමයක් ගැන පිළිවෙලක් ගැන කියනවා. එතකොට මෙතනදී කෙනෙකුට ඒත් හිතෙන්න පුළුවන් පිළිවෙලම තමයි මෙතනදී කියලා තියෙන කියලා දෙන්නේ. එහෙම හිතනවා නම් ඒක වැරදි. මොකද මෙතන මූලිකව මේ දර්ශනයෙන් ප්‍රහාණය කරනවා කියන එක සම්බන්ධව අනිත් කරුණු අපි ගත්තොත් එහෙම සංවරා පහතබ්බා කියලා ගත්තාම ඒවා අපි එකින් එකට මෙතන දෙන කරුණු ඒ සූත්‍රයේ කියලා තියෙන කරුණු ටික බැලුවාම අපිට හොඳට තේරුම් යාවි. මෙතනදී එකක් සංවරය ආදී කාරණාවන් පසුව අපිට පාවිච්චි කරන්න ඕන නම් ඒවා ඕනේ නැහැ කියලා හිතෙනවා මුලදී. එතකොට ගොඩක් වෙලාවට මේ සමහර මේ ධර්මයේ පුහුණුව ගැන ටිකක් වැරදි අදහස් විග්‍රහ කරන අයට මේවා හරීම හොඳ තැන්. ඒ මොකද මේ සංවරය වගේ දේවල් ඇත්තටම මේ මුලදී අවශ්‍ය වෙන්නේ නැහැ කියලා හිතනවා. දැන් ඔය සීල විසුද්ධිය වගේ කාරණාවක් වුණත් සමහර දෙනෙක් අද කාලේ අරගෙන තියෙනවා මේ සීලය කියන එක මේ අත්‍යවශ්‍ය කාරණාවක් නෙමේ. සීලය නැතුව ආස්වාදය ලැබමින් ආස්වාදයන් පිළිබඳ පරීක්ෂණය කරලා තමයි මේ ආදීනව දකින්න ඕනේ කියලා. එහෙම නැතුව මේ සිල් රකින්න ගියොත් එහෙම කවදාකවත් මේ බුදුරජාණන් වහන්සේ කරපු අර ආස්වාද පරීක්ෂණය කියන දේ කරන්න බෑ කියන. එහෙම නැත්නම් නිවන් දකින්න ඒ බුදුරජාණන් වහන්සේ බෝසත් අවදීදී කළා කියලා එහෙම ආකෘතියක් හදලා ඒ පිළිවෙලක් තියෙන තැන් කඩනවා සමහර ඒවා. එතකොට මෙතනදී ඒකේ තියෙන්නේ ඒ පිළිවෙල සමහර ඒවාට කඩලා මේ සූත්‍රයේදී පාවිච්චි කරන්න පුළුවන් සංවරේ ප්‍රහාණය කරන ඒවා තියෙන්නේ මේ සෝතාපන්න වුණාට පස්සේ කියලා හිතන්න පුළුවන්. එතකොට ඒ වගේ මෙතන එහෙම වැරදියට අදහසක් ගන්න යන්න එපා. මෙතන තියෙන පිළිවෙලම නෙමේ. මෙතන තියෙන්නේ ඒ එකින් එකට සමහර උපකාර වෙන කාරණාවන් අතර සම්බන්ධතාවයක් ගොඩනගලා තමයි තියෙන්නේ. ඉතින් අර පිළිවෙල සම්බන්ධව එහෙම අදහසක් හිටියානම් ඒක වරද්ද ගන්න එපා. මේකේ සංවරා පහතබ්බා කියන කාරණාවට ගියාට පස්සේ මේ අට කතාවේ කියනවා තේසං සබ්බම්පි අයං පුබ්බභාග පටිපදාති වේදිතබ්බෝ. එතකොට තස්මා යෝචායන් උත්තෝ පඨමෝ දස්සන මග්ගෝ ඒව ඉදානි භාවනා නාමේන උච්චිසanti තයෝ මග්ගා. එතකොට මේ මාර්ග තුන සම්බන්ධව දැන් සෝතාපන්න මාර්ගයේ හැරුණාම ඊට පස්සේ සෙසු මාර්ග තුන තියෙනවානේ. එතකොට ඒ සෙසු මාර්ග භාවනා නාමයෙන් විස්තර කරනකොට සෙසු මාර්ගයන් හැටියට අපිට කියන්න වෙනවා. පළවෙනි මාර්ගයෙන් මුලින්ම නිර්වාණය දැක්කට පස්සේ සෙසු මාර්ග අවස්ථාවලින් මොකද වෙන්නේ? මුලින්ම නිවන දැක්ක විදිහ නිවනම තමයි. නමුත් ආලෝකයක් හැටියට මුලින්ම අඳුරේ තියෙද්දි මුලින්ම දෙයක් දකින්න කොටයි ඊට පස්සේ ක්‍රමයෙන් ආලෝකයේ වැඩි වෙනකොටයි අර අන්ධකාරය අතරින් අපි දැකපු දේ වඩාත් හොඳින් දකිනවා. එතකොට ඒ නිසා පළවෙනි මාර්ගයේ හැටියට ඔය දස්සනා පහතබ්බා කියන එක විස්තර කරලා ඊතුරු මේ සංවරා පහතබ්බා ආදී කාරණාවන් වලට විස්තර කරනකොට ක්‍රමයෙන් මේ භාවනාව වැඩෙන එතනින් පළවෙනි ඥානය ලබාගත් කෙනෙකුට ඒ ඉහළ ඥානයන් ලබා ගැනීමටත් මේක උපකාරී වෙනවා කියලා කියනවා. නමුත් මෙතනදී මේ කියලා තියෙන කාරණාවන් පූර්ව භාග ප්‍රතිපදාවන් හැටියට ඒ ඥානයන්ටත් සාමාන්‍ය මූලික මාර්ගඵල නොලබපු කෙනෙකුට උනත් පූර්ව භාග ප්‍රතිපදාවන් හැටියට මේවා යොදා ගන්න පුළුවන් කියලා කියනවා. ඒ නිසා ඒ වගේන් කියන්නේ නැහැ
එකකින් පටන්ගෙන අනිත් කෙලවර දක්වාම සේරම ඉවර කරගෙන යන්න තමයි මේ ප්‍රහාණය කරගෙන තියෙන දස්සනේන පහතබ්බා සංවරා පහතබ්බා කියලා එකින් එකට අනුගමනය කර යුතුම ක්‍රමයක් කියලා කියන්නේ නැහැ. ඒ නිසා ඒක වරද්දා ගන්න එපා. ඉතින් ඒකට කාට හරි අදහසක් තිබ්බනම් ඒක දුරු කරගන්න පළවෙනි කාරණාව එක තමයි අපි කරුණු ටික එන්නම් සාකච්ඡා කළේ. හරි. එහෙනම් අපි දෙවෙනි කාරණාවට යන්න. හොඳයි ස්වාමීන් වහන්සේ හොඳයි. හරි. එහෙනම් දැන් අපි යමු මේ දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි මේ පොදුවේ මේ තියෙන කාරණාවන් එක අපි එකින් එකට ගන්න ගියොත් වෙලාව යන නිසා අපි යමු දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි කාරණා ටිකට. එතකොට සංවරයෙන් ප්‍රහාණය කළ යුතු කෙලෙස් හැටියට කියලා තියෙන්නේ මොනවද? සංවරයෙන් කෙලෙස් ප්‍රහාණය කිරීමේදී කියනවා දැන් ස්වාමීන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගිහි කෙනෙක් වෙන්න පුළුවන්. ඒතකොට මේ වැඩපිළිවෙල තුල ගමන් කරන කවුරු හරි යම් කෙනෙක් යෝගාවචරයෙක් වේවා මේ ප්‍රතිපදාවේ ගමන් කරන්න උත්සාහවත් වෙන කවුරු හරි කෙනෙක් තමන්ගේ ඉන්ද්‍රියන් ටික තියෙනවානේ. අන්න ඒ ඉන්ද්‍රියන් සම්බන්ධව තියෙන සංවරයක් තියෙනවා. එතකොට මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මෙන්න මේ ඉන්ද්‍රියන් ටික සංවරය කර ගැනීමෙනුත් මේ කෙලෙස් ප්‍රහාණය කර ගැනීමට ලොකු රුකුලක් තියෙනවා. ඒක අපිට හොඳට තේරුණ දෙයක් තමයි භාවනාවට ගියාට පස්සේ දීර්ඝකාලීනව භාවනාව පුහුණු කරද්දී ඉන්ද්‍රිය සංවරය කියන එක කොච්චර වැදගත්ද කියන එක ගැන අපි යම් කිසි කාරණාවක් නිසා තේරුම් ගත්තා. එතකොට ඉන්ද්‍රිය සංවරය කියන දේ සමහර කෙනෙක් ගොඩාක් සිල්වත්. සිල්වත් කියලා කියන්නේ සමාදන් වෙච්ච ශික්ෂාපද ටික හොඳට රකිනවා. හැබැයි ඒ කෙනා සීලය තුල යම් දුරකට ශික්ෂාපද හැටියට සංවර වෙලා තිබ්බට අපි දැකලා තියෙනවා භාවනාව වැඩිීමේ දුර්වලතාවයන් සහ භාවනාව වඩපු අය පිරිහෙන විදිහ ගැක්කහම ඒකට ප්‍රධානම කාරණාව වෙලා තියෙන්නේ මෙන්න මේ බුදුරජාණන් වහන්සේ කියපු මේ ඉන්ද්‍රිය සංවරය එක පැත්තකින් දුර්වලකම අනිත් පැත්තෙන් තමයි හොඳ ඉන්ද්‍රිය සංවරයක් තිබිලා ඒක ක්‍රමයෙන් නැතිකම. එතකොට සතර ඉරියව්වේදී අපි භාවනා කර්මස්ථානයක හෝ ඒකාග්‍ර කරගත්ත යෝනිසෝ මනසිකාරයකින් යුක්තව අපි ඉන්න තාක්කල් අපිට ඉබේම සමහර විට මේ ඉන්ද්‍රියන් සංවරයේ තියෙනවා. හැබැයි සමහර වෙලාවල් වලට වෙන දෙයක් තමයි අපි නොදැනීම ආයෝනිසෝ මනසිකාරයට වැටීම නිසා වෙන දෙයක් තමයි ඒකත් එක්කම අපේ ඉන්ද්‍රිය සංවරය නැති වෙනවා. ඒක හයෙන්ම වෙනවා වෙන්නේ නැහැ. සමහර විට එකකින් වෙන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? ක්‍රමයෙන් තමන්ගේ තිබෙන වැඩිච්ච ගුණාත්මක භාවයක් තියෙනවා නම් ඒ ගුණාත්මක භාවය නැති වෙලා යනවා. පිරිහිලා යනවා. ඒ වගේම තමයි තමන්ගේ වැඩෙන්න තියෙන සමාධිය ආදී ගුණයන් තියෙනවනේ. ඒ වැඩෙන්න තියෙන සමාධිය ආදී ගුණයන්ට පරිසරය හැදෙන්නේ නැහැ ඉන්ද්‍රිය සංවරය නිසා. එතකොට ඉන්ද්‍රිය සංවරයේ ගෙනල්ලා දෙන දේවල් අපි ඉන්න පරිසරය තුළ තියෙනවා නම් අපි පරිහරණය කරනවා නම් අපි ඒ වගේන් ගැලවෙන්න හිතට එකඟව තීරණයක් නැත්නම් වැඩෙන්නේ නැහැ. ඒකට ඒ නිසා ඇත්තටම මේ සංවරා පහතබ්බා කියලා කියන කාරණාව හරීම වැදගත්. එතකොට සීලේ තියෙන පංචශීල පද පහ කියලා හිතන්නකො ඔබ. ඒතර පංචශීල පද පහ සමහර අතින් ඔබ බොහොම හොඳින් රැක්කත් මේ ඉන්ද්‍රිය සංවරය පැත්තෙන් ඔබ දුර්වල නම් ඔබට භාවනා මාර්ගයේ වඩනකොට අනිවාර්යෙන් බලපාන. ඒකට දුරකතනිය පවා ප්‍රමාණවත්. එතකොට ඒකෙන් මොකද වෙන්නේ? තමන්ගේ ඉන්ද්‍රියන් ටික අසංවර වෙනවා. ඒකෙන් නීවරණ වලට සිත පහසුවෙන්ම වැටෙන්න ඉන්ද්‍රිය අසංවරය සම්බන්ධ වෙනවා. ඒ නිසා තමයි මේ සංවරා පහතබ්බා හැටියට කියන්නේ. නිසා සංවරය කියන එක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. දැන් ආර්ය ශ්‍රාවකයෙකුට මේකෙන් වෙන බලපෑම කුමක්ද කියන එක ගැන අපිට අදහසක් ගන්න පුළුවන්. සේක පරිහානී සූත්‍රය කියලා කියන කවදාකවත් මාර්ගඵලයකින් පිරෙන්නේ නැහැ. නමුත් ඒ සේක පරිහානී සූත්‍රවලදී ආදී උනත් ඒ කියන සේක පුද්ගලයෙක් පවා තමන්ගේ ඉදිරි සෙසු මාර්ගඵලයන්පත් වීමට උත්සුක නොවි
ඉන්න ගතියටපත් වෙන්න පුළුවන්. එතකොට දස කතාවලට කරන්නේ නැතුව ඒ පරිසරයේ තමන් අරගෙන ගිය වැඩපිළිවෙල නැතුව විවිධ අසප්පාය කතා ආදී දේවල් වලට වැටිලා සාමාන්‍ය තත්වයකට සාමාන්‍ය අය සමග සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න ගත්තාම කතා බහ කරන්න ගත්තාම ඒ ගනුදෙනු ආයෙත් සාමාන්‍ය විදිහට කරන්න ගත්තාට පස්සේ මොකද වෙන්නේ? තමන්ගේ වෙනත් දෙයක් වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරය තමයි ප්‍රධානම සිද්ධ වෙන්නේ. ඒ ඉන්ද්‍රිය සංවරයත් එක්ක ආයේ නීවරණ සහිත සිතුවිලි හට ගන්නවා. ඒකෙන් තමන්ගේ තිබෙන චිත්ත පාරිශුද්ධිය නැති වෙලා ක්‍රමයෙන් පිරිහිලා යනවා. එතකොට මොකද වෙන්නේ? ඒ පිරිහීම නිසාම තමන්ට ඒක ආශ්‍රවයන් නූපන් ආශ්‍රවයන් උපදින්න අර කියපු ආශ්‍රවයන් ඉපදීමට වැඩිවීමට බලපානවා. ඉතින් මම හිතනවා ඒක ප්‍රායෝගිකව අදහසක් ඔබට තේරෙනවා ඇති කියලා. ඉතින් ඒ නිසා තමයි ඇත්තම වෙනමත් මෙතන මේ ප්‍රහාණය වීම ගැන සඳහන් කරලා තියෙන්නේ. එතකොට ඒ ගැන මොන හරි ගැටලු තියෙනවා නම් කල්පනා කරගන්නේ අතරේ මම අටකතාවේ තිබෙන මේ සංවරා පහතබ්බ යටතේ කියලා තියෙන මේ කාරණාව විස්තරේ පොඩ්ඩක් අටකතාවෙන් විස්තර කරලා දෙන්නම්. මෙතන කියනවා දස්සනේනොත් භාවනාවෙනොත් කියන මේ දෙකේම මේ ප්‍රහාණය කරන්න සම්බන්ධ මේ කෙලෙස් සම්බන්ධ ගැන විස්තරයක්. එතනදී කියනවා මේ පූර්ව භාගයේදී මේ දැන් අපි පූර්ව භාග විදර්ශනාවේදී යම් මාර්ගඵලයක සම්බන්ධව කතා කරනකොට පූර්ව භාගයේදී කෙලෙස් විස්කම්බනේ වෙලා මොකද වෙන්නේ? මාර්ග අවස්ථාවල් වලට ආවට පස්සේ මොකද වෙන්නේ? මේ මාර්ග අවස්ථාවල් වලදී සමුච්ඡේදයටපත් වෙනවා. එතකොට සෝතාපන්න වෙන්න කලින් මොකද වෙන්නේ? සෝතාපන්න මාර්ගයේදී ඊට කලින් පුතග්ජන භූමියේ ඉන්නකොට විදර්ශනා වඩද්දි කෙලෙස් මේ ආශ්‍රවයන් තියෙනවනේ. ඒ ආශ්‍රවයන් ටික විස්කම්බනේ වෙනවා. විස්කම්බනේ වෙවි තිබිලා මොකද වෙන්නේ? මාර්ග ඥානයට ආපු ගමන්ම ඒ අදාළ මාර්ගයට මේ සම්බන්ධ ආශ්‍රවයන් ටික සේ වෙලා යනවා. ඒ විදිහට ඊළඟ මාර්ග ඥානයට ඔහොම යනකොට ඒ වගේ ඒ විදිහටම සිද්ධ වෙනවා. අන්න ඒ අනුව ගත්තහම කියනවා තස්මා තේසම් මග්ගානම් පුබ්බ භාගේ ඉමේහි පංචහි ආකාරයේහි විස්කම්බන පහණං දස්සෙන්තෝ එවං ආහ. එතකොට මෙන්න මේ විස්කම්බන ප්‍රහාණය ගැන මෙහිම කියනවා. තස්මා යෝචයන් උත්තෝ පඨමෝ දස්සන මග්ගෝ ඒව. ඉදානි භාවනා නාමේන විත්තිසන්ති තයෝ මග්ගා කියලා අර මුලින් අපි විස්තර කරපු කාරණාව පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඒ නිසා පැහැදිලි ඇති. ඒතර මුලින් අර මාර්ග ඥානවලදී සිද්ධ වෙච්ච මාර්ග ඥානයන්ට කලින් කෙලෙස් විස්කම්බනේ සිද්ධ වෙලා මෙන්න මේ සංවර ආදී ධර්මයන් තියෙනවනේ. මෙන්න මේ සංවර ආදී මේ ප්‍රහාණය වීම සඳහා උපකාර වෙන ධර්මයන් පූර්ව භාගයේදී අපිට එක වගේ උදව් වෙනවා. එතකොට මේ මාර්ග හතරේදීම උදව් වෙනවා. ඒ නිසා සෝතාපන්න මාර්ගයේදී ට පස්සේ මේ සංවර ආදී දේවල් උදව් වෙනවා කියලා එහෙම එකක් ගන්න එක වැරදි කියලා එතරිනුත් පැහැදිලි වෙනවා. අවස්ථා හතරේදීම මාර්ග අවස්ථා හතරේදීම මේ සංවර ආදී ධර්මයන් අපට උපකාර වෙනවා ඒ ආශ්‍රවයන් සමුච්ඡේද භාවයට පත් කරන්නට. හරි. ඒ නිසා ඒ සම්බන්ධව මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න අපි ඊළඟ ඥානයේ ඉස්සරයට යන්න කලින්. හොඳයි. මල්ලිකා දිසානායක මහත්මිය ඔබතුමීට අවස්ථාව තියෙනවා. අවසර සංහස මගේ මේ මෝඩ කල්පනාවක් වෙන්නේ නැති නමුත් මට මෙන්න එහෙම ඔබ වහන්සේ දැන් මේ ටික විස්තර කරගෙන යනකොට හැඟුණා දැන් ඒ දස්සනේන පහතබ්බා කියන එක ඉස්සෙල්ලා දේශනා කිරීමේ සාධාරණයක් තියෙනවා කියලා මොකද සෝපාක වැනි පොඩි දරුවොත් බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ අවුරුදු 7ේදී සෝවන් වෙලා තියෙනවනේ ස්වාමීන් වහන්සේ. එතකොට සංවර වෙලා ඒව මේවා නෙවෙයිනේ ස්වාමීන් වහන්සේ. මේ එතකොට එහෙම ශක්තිය තියෙන උජ්ජල ඇති කියලා හින්ද වෙන්නේ නැති සමහර වෙලාවට එහෙම පළවෙනියට දස්සනේන පහතබ්බා කියලා දැන් දෙවනුවට බොහන්සේ සඳහන් කළ විදිහට දැන් සේක පුජ්‍යලිය වුණොත් සමහර වෙලාවට තව උඩ මාර්ග සහ ඵල වලට යන්නේ නැතුව පිරිහෙන
ස්වභාවයක් මේවා හින්දා තියෙනවා කියලා කිව්වේ. ඉතින් මට හිතුණා ස්වාමීන් වහන්සේ එහෙම ඒක හිතන එකේ සාධාරණයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් මේ කියන අදහස අනුව ඉතින් එතන කියන්නේ අර එක එක පුද්ගලයන්ගේ නානත්වයක් තියෙනවා කියන අදහසනේ කියන්නේ. එතකොට අර ඒ පටිපදා හතරක් හැටියට කියන්නේත් ඒකනේ නේද? සුඛා පටිපදා කිප්පා විඤ්ඤා ඒ විදිහට දුක්ඛා පටිපදා වලට දාලා ඒ ප්‍රතිපදා දෙකම කිප්පා විඤ්ඤා දන්දා විඤ්ඤා කියලා වෙන් වෙන්න හතර ආකාරයකට එන්න හේතුව තමයි එකක්. අනිත් එක තමයි අර උග්ගටිතඤ්ඤ පුද්ගලයෝ විපටිතඤ්ඤ නෙය්‍ය පුද්ගලයෝ කියලා හැටියට ගත්තාම ඒ මේ එහෙම ભેදයකුත් තියෙනවානේ. ඒතර එහෙම ගත්තාම හැමෝම සැනෙන් සතර මාර්ග ඥානයන් මේ කියන්නේ අරිහත්වෙන්න අර උග්ගටිතඤ්ඤ පුද්ගලයෝ වගේ එකපාරම මේ සැනෙන් මේ මාර්ගඵල හතරම සම්පූර්ණ වෙන තැනටපත් වෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් එහෙම පැත්තකින් දැකලා මෙතන දස්සනෙන් ප්‍රහාණය කළ ගත යුතුයි කියලා වෙනම මුලින් කියලා එහෙම අදහසක් හිතන්නත් පුළුවන්. ඉතින් කොහොම නමුත් ඒකේ මේ කියන සෑම ආකාරයකම පුද්ගලයෝ මෙතන ඉන්නවා. ඉතින් ඒ හතරම අර උග්ගටිතඤ්ඤ පුද්ගලයෝ නම් ධර්මයේ දෙසුම් කෙලවරම එහෙම නැත්නම් ඒ දහම් පදයක් අහන අවස්ථාවේදීම ඒ මාර්ගඵලයන්ටපත් වෙනවා නිසා අපිට සමහර කෙනෙකුගේ ඒ ශනික වේගය තුල එයාලට මේවා මොනවද ක්‍රියාත්මක වුණේ මොන වගේ දේවල්ද මේ වැඩුවේ කියලාවත් භාවිතා කළේ කියලාවත් කියන්නේ නැහැ. සන්තති අමාත්‍යතුමා වගේ ඒ වගේ එහෙම අපිට මෙයාලා මුකුත් කරලා නැහැනේ සිල්ලා කළා නැහැනේ භාවනා කළා නැහැනේ කියලා අර එහෙම කියන එක වෙන් කරලා පෙන්වන්නත් පුළුවන් සමහර සාමාන්‍ය ශ්‍රාවකයන්ගේ. එතකොට මේ නමුත් සමහර ශ්‍රාවකයන් ගත්තාම එහෙම අපිට වෙන් කරලා කියන්න බෑ. ඉතින් ඒ නිසා තමයි අපිට අර ભેදයක් කියන දෙයක් කියලා තියෙන්නේ මේ ශ්‍රාවකයන්ගේ වෙනස් ප්‍රඥාවේ ඒ උන්වහන්සේලාගේ අවබෝධ කර ගැනීමේ වැටහීමේ සහ ආශ්‍රව ගෙවිලා තියෙන ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. ඉතින් මේ දේශනාව වැඩිපුරම ඇත්තටම ආශ්‍රවයන් ගොඩාක් පදනම් කරගෙන ආශ්‍රවයන් පදනම් කරගෙන කරපුම දේශනාවක්. ඒ නිසා දැන් සමහර උදාහරණ තියෙනවා දැන් කළු ගලක් කඩනවා අපි කුළු ගෙඩියක් අරගෙන. එතකොට මේ කුළු ගෙඩියෙන් එකපාරක් ගැහුවට මේ ගල කැඩිලා දෙබා වෙලා යන්නේ නැහැ. අන්න ඒ වගේ ප්‍රඥාව කෙනෙක්ගේ ගොඩාක් බලවත් නම් ඒ පාරමිතා බලයත් ගොඩක් බලවත් නම් ආශ්‍රවත් ගොඩක් ඡේන වෙලා නම් එයාගේ අධිගමයටපත් වීම සමුච්ඡේද ප්‍රහාණය බොහොම සැනෙන් සිද්ධ වෙනවා. නමුත් එහෙම නැති කෙනෙක්ගේ ඒ ආශ්‍රවයන් ප්‍රහාණය කරන්න පුදුමාකාර වෑයම් රාශියක් සිද්ධ කරන්න වෙනවා. ඉතින් ඒ වෑයම් එක එක පැති වලින් තමයි මෙතන අපිට එක එක සීරස වලින් පෙන්වලා දීලා තියෙන්නේ. ඉතින් මේ සංවරාපහතබ්බා වගේ කාරණාවන් වලින් අපිට මේ පැති ගැන අධ්‍යයනය කරගෙන ඒවා පුහුණු කරගන්නට එකතු කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට ඒක අපිට උග්ගටිතඤ්ඤ පුද්ගලයෙකුට මේක ලොකු ප්‍රයෝජනයක් නැති වෙයි කියලා හිතන්න පුළුවන්. නමුත් සාමාන්‍ය අපි නෙය්‍ය පුද්ගලයෝ වගේ හැටියට ගත්තාම ඒක සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා. ඒ ඒ නිසා ස්වාමීන් තමයි වහන්සේ මේ බොහොම පිං. කියන්නේ නේද? බොහොම පිං ස්වාමීන් වහන්සේ. එහෙනම් ඒක ප්‍රමාණවත් නේද? ඒ ටික හොඳයි ස්වාමීන් වහන්සේ අපි එහෙමනම් ඉදිරියට යමු. හොඳයි. අපි ඊළඟට විස්තර කරලා දීලා තියෙනවා පටිසේවනා පහතබ්බා කියලා. එතන පටිසේවනා පහතබ්බා කියලා කියන්නේ අපි සිව්පසේ ස්වාමීන් වහන්සේ නමක් නම් යම් දේවල් අපි ඇසුරු කරනවා. එතකොට පටිසංඛා යෝනිසෝ චීවරං පටිසේවාමි ওই විදිහට යාව දේව සීතස්ස පටිඝාතාය උන්නස්ස පටිඝාතාය කියලා අපි මේ යම් දේවල් තියෙනවා ඒවා අපි පරිභෝග කරනවා. ඒකට ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට තමන් පාවිච්චි කරන දේවල් ගැන මම ආයනයක් තියෙනවා. මේවා මං හම්බු කරගත්තු දේවල්. එතකොට මේ වගේ අයිතිකාරයම මම මේක භුක්ති විඳීම ගැන මට කිසිම වෙනත් කෙනෙක් මත වෙනත් කෙනෙක්ගේ වචනයක් එහෙම නැත්නම් නියෝගයක් මේ වගේ සීමාවක් කියලා දෙයක් නැහැ. මේක නැක මගේ අයිතිය. එහෙම නැත්නම් මට ලැබිච්ච දේ එහෙම නැත්නම් මට තෑග්ගක් හැටියට ලැබුණ දේ. ওই වගේ මමායනයන් තියෙනවා. එතකොට ගෙවල් දොරවල් වල ඉඳලා කන බොන කෑම බීම ටිකේ ඉඳලා තමන්ගේ ගමන් බිමන් යන හැම දෙයක් ගැනම සාමාන්‍යයෙන් අපි ජීවිතේ ස්වාධීනත්වයක් කියලා හදා ගැනීම කියලා දෙයක් තියෙනවා. එතකොට මේ ඒවට අපි ධර්මයේ භාවිතා කරන වචනේ තමයි
පටිසේවනය කියලා කියන්නේ අපි පාවිච්චි කිරීම. එතකොට පටිසේවනය කියලා කියන එක සාමාන්‍ය කෙලෙස් සහිත පුහුදුන් සහිත ලෝකයාගේ තියෙන මමායනයෙන් යුක්තව මේ දේවල් පාවිච්චි කරනවා. එතකොට මේ මමායනයෙන් පාවිච්චි කරද්දී මොකද වෙන්නේ? නිතරම මේ මමායනයෙන් පාවිච්චි කරන දේවල් ගැන ප්‍රවේශම් කිරීම ගැන, ඒ වගේම ඒවා නඩත්තු කිරීම ගැන, ඒ විදිහට ඒවා නිසා ඒවා ආරක්ෂා කරගෙන තව වැඩි කර ගැනීම ගැන, වෙනත් හොරහතුරන් ආදී දේවල් අයට මේ වගේ ප්‍රයෝජනීය නොවි තමන් වෙන කෙනෙකුටත් නොබෙදී තමන්ම ඵල ප්‍රයෝජන ගැනීමේ අදහසක් තියෙනවා. එහෙම නැත්නම් තමන් හෝ තමන්ගේ සොකීය ඥාතීන් තමන්ගේ අය කියලා සලකන අයට ඇරෙන්න මේකේ කිසිම දෙයක් අපි පාවිච්චි කරන දේවල් ගැන දශමයක්වත් අහක යෑමක් වෙන්න අපි කැමති නැහැ. අපතේ යනවා නම් අපිම අපතේ නාස්ති කරනවා ඇරෙන්න දශමයක දෙයක් හරි වෙන කෙනෙකුගේ අතින් අපතේ යනවා නම් නාස්ති වෙනවා නම් ඒක පුදුමාකාර රාගදේශ මොහ ඇවිස්සෙන විදිහේ දේවල්. එතකොට නීවරණ පහ හැටියට කියන්නේත් ඒකයි. කාමච්ඡන්දේ නිසා එකට තියෙන දැඩි ඇල්ම, ඒවා නැති වෙනකොට, කැඩෙනකොට, බිඳෙනකොට, අනිත් අය අල්ලනකොට, එතකොට තරහ යනවා, ව්‍යාපාදය, ඔය විදිහට මේ නීවරණයන් උද්දච්චේ, කුක්කුච්චේ මේවා, විචිකිච්ඡාව මේවා බොහෝසේ නීවරණයන් කියන නමින් කිව්වත් එහෙමයි. ආශ්‍රව නමින් කිව්වම බඩු භාණ්ඩ ආදී දේවල් නම් ඒවා කාමාශ්‍රව හැටියට තමයි බොහෝමයක් දේවල් තියෙන්නේ. එතකොට ඇහැට දකින ප්‍රිය මනාප දේවල් මේ සියල්ලම කාමයන් හැටියට තමයි අපි ගන්නෙ නේද? එතකොට සාමාන්‍ය පුහුදුන් සිතක් එහෙම නැත්නම් පුහුන් නොයිච්ච සිතක් සිත වැඩිච්ච නැති සිතක ස්වභාවය තමයි අනේ කාම වස්තුන් තමන් පරිභෝග කරන දේවල් ගේ ඇත්තටම ප්‍රයෝජනෙ හිතන්නේ රියල් පර්පස් එක. මොකද්ද මේකේ තියෙන ඇත්තම මේකින් මට වෙන දේ කියන එක ගැන වඩා එහයින් ගියපු මානසිකත්වයක් තමයි තියෙන්නේ. එතකොට වාහනයකින් වෙන්නේ කොහේ හරි තැනකට පහසුවෙන් අපහසුයක් නැතුව යන්න අපිට පහසු සැලසිලා දෙන එක නම් අපි ඒක එතනින් එහාට ගිහිල්ලා ඒකේ වාහන වර්ගයේ ඒක සමාජයට ඔබින විදිහට තමන්ගේ තරාතිරමට ගැලපෙන විදිහට තමන් එක්ක ඉන්න අයට වඩා තමන්ට වඩා තරාතිරම අඩු අය ඉන්නවා නම් එයාලට වඩා උසස් වෙන විදිහට මෙහෙම අපිට අපි පාවිච්චි කරන දේ තුල තියෙන ඇත්තම ප්‍රයෝජනයට වඩා ගොඩාක් වැඩි වෙච්ච බර වැඩි වෙච්ච දෙයක් හැටියට තමයි අපි ජීවිතයේ ගොඩක් දේවල් අපි පාවිච්චි කරන්නේ. එතකොට අඳින පළඳින ඇඳුමින්, ආභරණයෙන්, යන වාහනින්, අපේ ගෙවල් දොරවල්, ඒ දේවල් වලින් අද කාලේ වෙනකොට බෙහෙත් හේත් ආදී දේවල් ගන්නවා නම් ඒ අපි බෙහෙත් ගන්න ඉස්පිරිතාලේ, අපි බෙහෙත් ගන්න වෛද්‍යවරයා. එතකොට මේ විදිහට ගත්තාම මෙතන වෙන දෙයක් නැහැ, සිව්පසේ තමයි තියෙන්නේ. චීවර, පින්නපාත, සේනාසන, ගිලවනපත්තිය කියලා අපි නම් හතරෙන් කියන්නේ අපේ ජීවිතේ යැපෙන්න අවශ්‍ය වෙන දේවල්, ප්‍රධානම දේවල් ටික නේද? එතකොට මේ දේවල් ටික හැබැයි වැඩිච්ච නැති සිතක් තියෙන කෙනෙකුට එයා ඒක අවශ්‍යතාවයට වඩා ඉක්මවා එයා ඒ දේවල් වල වැඩි කරගත්ත බර වැඩි කරගත්ත දේවල් හැටියට තමයි එයාට ඒ දේවල් අවශ්‍යතාවයන් එන්නේ. සමහර විට ඒක අර අනවශ්‍ය හිතින් හදාගත්ත අසහනයක් බවට පත් වෙනවා. අන්න ඒකම තමයි කියන්නේ අර උපන් ආශ්‍රවයෙන් වැඩෙන තැනට තමයි අපි මේ පාවිච්චි කරන දේවල් ටික ලෝකයේ තුල ජීවත් වෙනකොට අපේ සිත පත් වෙන්නේ. ඒ නිසා අපි පාවිච්චි කරන දේවල් වලිනුත් අපේ හිතේ කෙලෙස් වැඩෙනවා. ඒක නිකන් කෙනෙක් නිකන් හිතුවට නිකන් ඉන්ද්‍රිය සංවරයේ තියාගෙන ඒ ටිකෙන් විතරක් හිටියාම සමහර විට කෙලෙස් සේරම ප්‍රහාණය වෙන්න පුළුවන් කියලා නෑ. වෙනම පැත්තකින් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මේ අපි පාවිච්චි කරන දේවල් අපි ඒකට කියනවා පටිසංකා කියලා. එතන නුවණින්. එතකොට ප්‍රයෝජනේ දැනගෙන මේකෙන් වෙන්නේ මොකක්ද? මේකෙන් උපරිමයෙන් අපිට කොච්චර හොඳම දේ ලැබුණත් බාල දෙයකින් ලැබුණත් අපිට සාමාන්‍යයෙන් මේ දෙයින් වෙන දේ මොකක්ද කියලා අපිට තේරුම් කරලා දෙනවා. මොකෙන්ද? මේ ප්‍රත්‍යවේක්ෂාවෙන්. ඒතර ප්‍රත්‍යවේක්ෂාව කියලා පසු ප්‍රත්‍යවේක්ෂාවක් කියලා හිතන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වෙලාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ජීවත් වෙනකොට අපි අදහසක් කරගන්න ඕනේ. ඇයි මට මේ දේවල් ඕනේ? මට මොන වගේ දේවල් ටිකක් ප්‍රමාණවත්ද? මට ජීවිතේ යැපෙන්න නම් කොච්චර දේවල්ද ඕනේ?
මට වැඩි දේවල් මොනවද? මේවා වැඩි නම් මට අවශ්‍ය නැහැ කියලා අයින් කරගන්න මේ බැරිද? ඇයි මට මේ දේවල් ටිකෙන් විතරක් ඉන්න බැරි කියලා අන්න එහෙම තමන්ගේ මනස හදාගන්න තමයි මේ කෙලෙස් අටිසවනා පහතබ්බා යටේට බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි ඇසුරු කිරීමෙන් ප්‍රහාණය කරගත යුතු කෙලෙස්. එතකොට ඇසුරු කිරීම කියන එක අර වචනයකින් වාක්‍යයකින් විතරක් නිකන් අර ස්වාමින් වහන්සේලාට තියෙන ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය කිව්වා කියලාවත් සාමාන්‍ය ස්වාමින් වහන්සේ කෙනෙකුටවත් ඒ කෙලෙස්ේ මේවා වෙන්නේ නැහැ. ඒ නිසා ඒකේ අදහස ඒකේ ප්‍රයෝජනෙ ඒකෙන් වෙන දෙයි ඒක කොච්චර දුරකටද ඕනේ කොච්චර ගුණාත්මක භාවයක් තියෙන්න ඕනේද කියන එක අවබෝධයෙන් තමයි ගන්නෙ. ඒ නිසා කෙලෙස් ආශ්‍රවයන් සේකරගන්න උවමනාවක් තියෙන කෙනෙක් ඒක නුවණින් කල්පනා කරාම තේරෙනවා මේක මට මේ සීමාවට යනකම් තිබ්බහම ඇති. ඒ නිසා තමයි ඒ කෙලෙස් ප්‍රහාණය කරගන්න ගොඩාක් හොඳ තැන හැටියට කියන්නේ පැවිදි ජීවිතේ. ඒ නිසා ගිහි ජීවිතයක Tamanට උවමනා නැති වුණත් අනිත් අය නිසා ඒවා නඩත්තු කරන්න සිද්ධ වෙනවා. අනිත් අය සතුටු කරවීම සඳහා නඩත්තු කරන්න ඒ සඳහා මහන්සි වෙන්න වෙනවා. එතකොට ඒ වගේ බොහෝ බරක් තියෙනවා ගෘහස්ත ජීවිතය තුළ. ඒ නිසා තමයි ගොඩක් දෙනෙක් ප්‍රඥාව වැඩි බුදුරජාණන් වහන්සේ ගාවේදී හම්බෙච්ච ගොඩාක් දෙනෙක් කියපු දේ තමයි මේක ගිහි ගෙදරදී ඉඳලා කරන එක ලේසි නෑ කියලා. ඒ නිසා මේ කෙලෙස් අඩු කෙනෙකුට තේරෙනවා මේ කෙලෙස් සහිත ජීවිතයක් නඩත්තු කිරීම කියන එක කොච්චර අනවශ්‍යයිද කොච්චර බර වැඩිද කියලා. ඒ නිසා තමන් සතුට වෙන දේ පැත්තගෙන අවබෝධයක් තියෙන කෙනෙකුට උනත් තමන් එක බැඳිලා ඉන්න අය සතුටු කරවන්නේ බැඳිලා ඉන්න නිසා ඒක වගකීමක් නිසා ඒක හරීම අපහසු දෙයක් හැටියට දකිනවා. අනේ නිසා තමයි මේ කාරණාත් එක්ක මේ පටිසේවනා පහතබ්බා හැටියට මේ කෙලෙස් ප්‍රහාණය කිරීම සම්බන්ධ මේ කාරණාව තියෙනවා. හරි. ඒ නිසා ඔය ගැන මොනවා හරි අදහසක් තියෙනවා නම් අහන්න අපි ඊළඟ කාරණාවට ඊළඟට යමු. හොඳයි ඒ පිළිබඳව තවත් මොනවා හරි අදහස් තියෙනවද කාගේ හරි? තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඇත්තටම මේ අහන් ඉන්නකොට තේරෙන්නේ ඉතින් ගොඩාක් නොයේ ක්‍රමවලින් මේ කෙලෙස් ප්‍රහාණය කරන්න සිද්ධ වෙනවා නේද ස්වාමීන් වහන්සේ? අර කිව්වා වගේ ඉන්ද්‍රිය සංවරයෙන්ම විතරක් මේ කෙලෙස් මේ අයින් වෙන්නේ නැහැ නේ මේ කියන විදිහට. සියුම් ඒ කියන්නේ වහන්සේ කිව්වේ දැන් භික්ෂුන් වහන්සේලා වුණත් මේක කිව්වට මේ ප්‍රත්‍යවේක්ෂා පාඨය මෙනෙහි කරන්නේ නැති වුණොත් ඒක හිතෙන් එහෙම මේ ඒ කියන්නේ ඒක ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ කියලා නේද ස්වාමීන් වහන්සේ? වෙන්නේ නැහැ. ඔව්. ඒක සාමාන්‍ය අවස්ථාවේ වුණත් වෙන්නේ නැහැ. ඔව්. ඒක තමයි ඒකයි මෙහිම වෙන වෙනම දක්වලා තියෙන්නේ නේද ස්වාමීන් වහන්සේ මේ එක එක මාර්ග වලින් දර්ශනයෙන් පහ කරන ඒවා. ඒක තමයි ඉන්ද්‍රිය සංවරයෙන් පටිසේවනා. ගොඩාක් පිං ස්වාමීන් වහන්සේ හරීම හොඳයි පැහැදිලි ඔබ වහන්සේ හැමදේම ලස්සනට කියලා දෙනවා. අප්‍රමාණ පිං සිදු වේවා. තෙරුවන් සරණයි. එතකොට අර ගෘහස්ත ජීවිතයක් ගත කරන කෙනෙකුට උනත් අර කරණීය ධර්මවලදී බුදුරජාණන් වහන්සේ අපිට කියලා දීලා තියෙනවා සුබරෝ සල්ලහුක උත්ති ඔය විදිහට අපිට අප්ප කිච්චෝ. එතකොට අර අපි නොහිතුවාට බුදුරජාණන් වහන්සේ තවත් පරයයවල් වලින් අපේ දැන් ලෞකිකව කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සමහර කාරණාවන් නිකන් ලෞකික විතරයි කියලා. නමුත් දැන් මේවත් එක්ක අපි ගලපලා මේ නිවනට පාදක කරගත්ත වැඩපිළිවෙලකට අපි යනකොට උනත් බලන්න අපිට පහසුවෙන් අපිව පෝෂණය කරන්න පුළුවන් කියන එකෙන් මොකක්ද අපි බලාපොරොත්තු වෙන්නේ? අපි පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කියන අපි ඒකේ ලිමිට් එක දන්නවා. ඒ කියන්නේ කෑම කියලා හිතන්නකෝ. එතකොට කෑම ටිකේ ඒක හෝටලයකින් ගිහිල්ලා කන්න ඕනද? එහෙම නැත්නම් අද එක හෝටලයකින් ගිහිල්ලා අද එකකින් බෑ තව හෝටලයකින් ගිහිල්ලා කන්න ඕනේ කියලා එන ආසාවල් තියෙනෝනේ. එතකොට අපිට මේ ජීවිතේ පවත්ව ගන්න අවශ්‍ය වෙන සීමාවන් ටික ඇතුලේ අපිට ජීවත් වෙන්න පුළුවන්. එතනින් අපි ජීවිතේ සතුටුයි. ඇයි? දැන් බඩ පිරුණා නම් ඒක ප්‍රමාණවත්. ඒක ආයේ වෙන තව එක තැනකින් තව එක තැනකින් ඔය වගේ අර නොසෑහීමේ සිතේ තියෙන ආශ්‍රවයන් කියලා කියන්නේ නොසෑහෙන බව. කාමාශ්‍රවයන්ගෙන් අපිට ගොඩක් මේ බලපෑම තියෙනවානේ. එතකොට අපි ප්‍රිය කරන දේවල් එතකොට අපිට නොසෑහීම හිත මේ දේ මදි. ඔයා මේ දේ තව මේකෙන් මේ අත්දැකීම ලබල නැහැ කියලා අර නොසෑහෙන විදිහට හිත හැමතිස්සෙම තෘෂ්ණාව කියනවනේ පොනෝ භාවිකා නන්දිරාග සහගතා කියලා. එතකොට නොසෑහෙන මේ සිත තෘෂ්ණාව විසින් මොකද කරන්නේ අපිව කුලප්පු කරනවා.
එහෙම කර කර මොකද කරන්නේ? අපිට ලැබපු නැති දේවල් ගන්න අනවශ්‍ය විදිහට ඒ දේවල් තව තව අත්විඳින්න කිය ඒ වාගේ අර සෑහීම ප්‍රයෝජනෙ ඉක්මවලා සෑහීමකටපත් නොවි අපේ හිත දුවනවා. හැබැයි හැමතිස්සෙම කොච්චර ඒ දේවල් ලැබුවත් ඇත්තටම කුස පිරීමේ සීමාව ගත්තාම බත් පිඟානයි ඕනනම් දෙකයි. ඊළඟට ඇඳක් කොට්ටයක් ගත්තොත් එහෙම එක හිස තියන්න පුළුවන් වෙන්නේ කොට්ටයක විතරයි. කොට්ට 10ක 15ක ඇඳ දෙක තුනක නිදිය ගන්න බෑ. වාහනේ කොච්චර හොඳ වුණත් ඒක හොඳම පන්නේ එකක් වුණත් ඒක සාමාන්‍ය එකක් වුණත් ඒකෙන් අපිට වෙන ප්‍රයෝජනේ එකමයි. එතකොට ඒක අපි කෙලෙස් සහිතව හදාගත්ත මානසිකව හදාගත්ත අසහනයක් තියෙනවා. ඒක සමාජයට ගැළපෙන විදිහට, තමන්ගේ තරාතිරමට ගැළපෙන විදිහට, තමන්ගේ தത്വයට ගැළපෙන විදිහට කියලා හදාගත්ත අසහනයන් ටිකක් තියෙනවා. ඒක සමහර වෙලට පැවිදි වෙච්ච කෙනෙකුට වුණත් ඒ ලොකු මට්ටම් වලින් අයින් වෙලා ආවට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන ප්‍රත්‍ය කියන මේ හතර ඇතුළත තියෙන්න පුළුවන්. මොකද සිතේ ස්වභාවයමනේ රිෆ්ලෙක්ෂන් එකක් වෙන්නේ. ඒ නිසා අවශ්‍යතාවයන් ගොඩක් හිත ඉල්ලලා මේ දේවල් ඕනේ කියලා හිත කියනවා. එතකොට අපි ආපු අපේ තියෙන ෆ්‍රේම් එක ඇතුලේ අපි ඒ ටික කොහොමත් හදනවා. ඒක තමන්ට හිතට අපේ ප්‍රඥාවට හොරෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. හරිම සියුම්. ඉතින් ඒ නිසා මේ පටිසවිනා පහතබ්බා කියනකොට අන්න ඒකයි. ඉතින් ඒවා ගිහි ජීවිතයක් ගත කරගෙන කෙනෙකුට උනත් ජීවිතේ පුදුමාකාර සහනයකින් ජීවත් වෙන්න අසහනයන් ගොඩාක් අඩු කරගන්න අනිත් අයත් එක්ක Tamanට ජීවිතේ නඩත්තු කරගද්දී ජීවිතේ සමහර ප්‍රශ්න විසඳා ගන්න බැරි ප්‍රශ්න තියෙනවා මට උදව් ලැබෙන්නේ අනිත් අය මට මේ හොඳට ලස්සනට කාලා ඇඳලා ඉන්න පහසුකම් සලසලා දෙන්නේ නැහැ. එතකොට ඒ වගේ සමහර හැදිච්ච අසහනයන් තියෙනවා. ඒ අසහනයන් අපිට ප්‍රයෝජනීය උපරිමයේ මෙච්චරයි කියලා සලකගත්තට පස්සේ අනිත් අය නිසාත් අපිට ලැබෙන්නේ නැහැ කියන ඒ වගේ දේවල් වලට නොගිහින් ඉන්න පුළුවන්. එතකොට ඒක යම් ප්‍රමාණයකට මේක කරගන්න පුළුවන් ප්‍රමාණයකට කියලා අපිට හදා ගන්න පුළුවන්. ඒ නිසා මෙතන සමහර කෙනෙක් කෙලෙස් ගොඩාක් වැඩි මට්ටමක ඉන්නවා. එයාට අසහනය ගොඩාක් වැඩි. ඒ කියන්නේ අනිත් අය මත ගොඩක් යැපිලා ඉන්නේ යාලා. එයාලා බැඳීම් පැත්තෙන් ජීවිතේ සතුටු වෙන දේවල් ගැන ගොඩාක් දේවල් වලට තමන්ගේ ස්වාමියාගෙන් දරුවන්ගෙන් දෙමව්පියන්ගෙන් මේ අනිත් අය මත අතිශයින්ම එයාලා යැපිලා ඉන්නවා. එතකොට එයාලට අනිත් අයගෙන් දේපොළ, සල්ලි, සැලකුම්, වර්ණනා ඊළඟට ආදරය, අවදානය මේ හැම දෙයක්ම ඕනේ. හැබැයි ජීවිතේ එක දවසක සතර ඉරියව්වේ කාලා බීලා නිදියගෙන ජීවිතේ බඩගින්නේ නොඉඳ නොමැරී කෙනෙකුට සතුටින් ජීවත් වෙන්න ඒ සියල්ලම අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මේ සියල්ලම ඔය ඔක්කොම හදලා දීලා තියෙන්නේ ආශ්‍රව වලින්. එතකොට ඒ ආශ්‍රව වල ප්‍රධානම තමයි මේ කාම ආශ්‍රවේ. ඒ නිසා කෙනෙකුට හරියට ඔය කරුණු තේරුම් ගන්න පුළුවන් නම් ජීවිතේ හරියම සරල මට්ටමකට ගන්න පුළුවන්. ලෝ ප්‍රොෆයිල් කියලා කියන්නේ. එතකොට එතෙන්ට ගන්න නම් මේවා ගැන අපි දැනගෙන ඉන්න ඕනේ. මේක සමහර විට එක භාවනා වැඩසටහනකට ගියා කියලාවත් විදර්ශනාව අනිත්‍ය අනිත්‍ය කියලා වැඩුවා පමණින්වත් කෙනෙකුට ඒක එන්නේ නැහැ. ඒ නිසා ඒවා එන්න නම් ඒවා කාවදින්න නම් අපි මේවා ගැන අදහස දැනගෙන ඉන්නම අවශ්‍ය වෙනවා. හරි. ඉතින් ඒ නිසා ඔන්න ඒක තමයි ඔය කිව්වේ. ඉතින් ඊතුරු කාරණා අදිවාසනා කියලා කියන්නේ ඉවසනවා කියන එක මේකටම එකතු කරගන්න කෙටියෙන් විතරක් කියන්නම්. ඒකට ඉවසීම ආදී දේවල් අපිට සීතල, උණුසුම, මැසි මඳුරු කරදර ආදී දේවල් අපිට එනවා. එතකොට ඒ වගේදිත් අපිට සමහර වෙලාවට සීමාව ප්‍රයෝජනයට එහායින් අපිට ඉවසන්න බැරි අපි තියෙනවා. දැන් හිතන්න රස්නි නෑ නමුත් අපිට AC එකක් ඕනේ. එතකොට සීතල චුට්ටක් තියෙනවා. නමුත් ඒක අපිට ඉක්මනට මේ සීතල හින්දා අනිත් අයත් එක්ක මේ කේන්ති. එතකොට මේ පරිසරය ඇතුලේ අපිට හැදිලා තියෙන පහසුකම් ටිකත් එක්ක අපිට ඉවසීම කියන දේ හුරු වෙලා නැහැ. ඒ නිසා සීතල කියන දේ මේකෙන් අපි මැරෙනවද? මේ සීතල පොඩ්ඩක් දැනුණා කියලා අපේ ජීවිතේ නැති වෙනවද? එහෙම නැත්නම් මේ ප්‍රතිපදාවට අපිට බාධාවත්ද? මෙන්න මේ වගේ සමහර කරුණු තියෙනවා අපි මේකෙන් වෙන බලපෑමේ උපරිමය ගැන අදහසක් ගැන. එහෙම නැත්නම් මේක දිගටම හැමදාම තියනවද? මේක මේ తాවකාලික පොඩි දෙයක් විතරයි නේද? මෙන්න මේ වගේ සමහර කරුණු තියෙනවා අපිට ඉවසන්න පුළුවන්. අන්න ඒවට අපි කියන අදිවාසනා පහතබ්බා කියලා. අදිවාසනය කියලා කියන්නේ ඉවසන්න ඕනේ. එතකොට සීතල උණුසුම ආදී දේවල් වලදී අපිට එහෙම ඉවසන්න වෙනවා. එහෙම ඉවසුවා කියලා අපි කවදාකවත් මැරෙන්නේ නැහැ. ඒකයි මෙතන තියෙන විශේෂය. එතකොට අනිත් එක තමයි අපි
මේ සසරේදී සතර අපාගත වෙන්නේ නැහැ. එතකොට අපිට නූපන් අකුසල් ආදී දේවල් අපි උපදින්නේ නැහැ. ආශ්‍රවයන් තියෙන දේවල් වැඩෙන්නේ නැහැ කවදාවත්. කොටින්ම කිව්වොත් අපිට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. අපිව මේ ධර්ම මාර්ගයේ ඇතුලේ එළියට විසිරිච්ච කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. අන්න ඒකට අපිට අවශ්‍ය වෙනවා එහෙමනම් ඉවසීම. ඉවසන්නේ මොනවද? සීතල උණුසුම් ආදී දේවල්, කුසගිනි පිපාස ආදී දේවල්, මැසි මඳුරු කරදර, අනිත් අය කතා කරන වචන, අනිත් අයගේ ප්‍රතිචාර, අනිත් අයගෙන් අපිට ලැබෙන වටිනාකම, ඒත් එක්ක අපිට හැදිලා තියෙන මේ පරිසරය මේවත් එක්ක ඊළඟට Taman තියෙන අසනීපාබාධකම් ආදී දේවල් මේවත් එක්ක මොකද වෙන්නේ? සැනෙන් අපි කුලප්පු වෙනවා. ඒ කියන්නේ මේ වගේ සීතල උණුසුම් ආදී දේවල් වලින්, මැසි මඳුරු ආදී දේවල් කවුරු හරි වචනයක් කියපු පමණින් චෝටි අසනීපයක් ඔළුව කැක්කමක් ආදී දෙයක් ආපු ගමන් මොකද වෙන්නේ? අපිට ඉක්මනටම බෑ දැන් මෙතන නම් හරියන්නේ නැහැ, මේ කට්ටිය එක්ක නම් ඉන්න බෑ. ඒ විදිහට හිත අපිව අවසල දානවා. අවසල දාපු ගමන් මොකද වෙන්නේ? අපිව ප්‍රතිපදාවෙන් එළියට සම්පූර්ණයෙන්ම විසි වෙනවා. ඒ නිසා තමයි මේ ඉවසීම කොච්චර සමහර විට අපේ ඉන්ද්‍රිය සංවරය කියලා අපි හිතාගෙන හිටියත් අපි ප්‍රත්‍යවේක්ෂා කරගෙන ලැබෙන දේවල් වලින් සතුටුලා හිටියත් අපිට සමහර අවස්ථාවල් වලදී මොන දේ තිබුණත් ඉවසීම නැති වෙච්ච වෙලාවේදී අපි සියලුම වැදගත් වටිනා ගොඩාක් දේවල් අපි අහිමි කරගන්නවා. එතකොට මේ අහිමි කර ගැනීම නොවි අපිට අපේ වැඩපිළිවෙල තුල ශක්තිමත් වෙන්න විශේෂයෙන් අනිත් කාරණා මත අනවශ්‍ය විදිහට යැපෙන්නේ නැතුව අපේ හිත සමබරව තියාගන්න උදව් වෙන දෙයක් තමයි මෙන්න මේ ඉවසීම. අදිවාසනා කියලා කියන්නේ ඒක. අන්න ඒ අදිවාසනාව කෙනෙකුට තියෙන්න ඕනේ භෞතික දේවල් සහ මානව වශයෙන් අපිට අනිත් අයත් එක්ක ගනුදෙනු කරනකොටත් ওই ප්‍රශ්නේ ඉවසීම කියන කියවතන්න වෙනවා. ඒ වගේම සීතෝෂ්ණ ආදී දේවල්, මැසි මදුරු ආදී தත්ත්ව මේ වගේදිත් වෙනවා. මේ හැම දෙයකදීම මොකද වෙන්නේ? වෙන දේ තමයි අපි යම් වැඩපිළිවෙලක ගියා නම් ඒ වැඩපිළිවෙලේ තියෙන වැදගත්කම අමතක කරලා පොඩි දේවල් අල්ලගෙන අපි අතර ඒවට කියන සයිඩ් ට්‍රැක්ස් වලට වැටෙනවා. සීතල වැඩි කියලා හිතනකොට හිතනවා අපිට මේ කුටිය ටිකක් AC කරගන්න ඕනේ, ෆෑන් හදාගෙන ඒතර දායකයෝ වන්න වෙනවා. ඒතර එක දේවල් එනවා. ඊට පස්සේ මොනවා හරි දැන් නෙට් එකක් තියෙනවා නම් ඒක භාවනා කරන්න පුළුවන් විදිහට මුළු කුටියම සමහර විට නෙට් ගහලා හදන්න වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ වගේ විතර්ක හැදෙනවා. ඒතකොට මේ විතර්ක වලින් සමහරට අපි ටික මේ පාරෙන් එළියට විසි වෙලා යනවා. මෙහෙම විසි වෙලා ගියාට පස්සේ ටික දවසක් යනකොට අපේ ගුණය නැති වෙලාම යනවා. එතකොට වෙනත් විතර්ක හැදෙනවා. එතකොට මේ විදිහට තමයි අපි ඉවසීම කියන දේ යම් සීමාවක තියෙන නමුත් අසප්පාය නොවන විදිහට තමන්ගේ පරිසරය හදා ගැනීම කරන්න එපා කියලා කියනවා නෙමෙයි. හරි. ඒ නිසා අනිත් එක තමයි අනිත් අය කියන වචන. එතකොට ඒවා අහලා ඒවා විශ්වාස කරලා ඒවා මත තමන්ගේ වටිනාකම හදාගත්තාම මොකද වෙන්නේ? අනිත් අය කියන දේවල් එක්ක අපි ෆුට්බෝලයක් වගේ එහෙට මෙහෙට අපේ ජීවිතේ අනිත් අය මත එහෙට මෙහෙට තීරණය වෙන ජීවිතයක් වෙනවා. එතකොට මේ හැම දෙයක්ම ඉවසන්න අවශ්‍ය වෙනවා. එතකොට මේ කාරණාවන් වලින් හැම තිස්සෙම තමන් ඇතුලින් ශක්තිමත් වීම කියන දේ පුරුදු කරගන්න වෙනවා. ඒ නිසා තමයි මේ අදිවාසනා පහතබ්බා කියලා තියෙන කාරණාව කියලා තියෙන්නේ. හරි. ඒත් එක්කම එකතු වෙනත් දෙයක් තමයි පරිවර්ජනය. ඒ නිසා තමන්ට අතිශයින්ම හානිදායක නම් අතිශයින්ම පලිබෝධ පරිසරයක ඉන්නවනම් ඒතකොට එතන ඉන්නවනම් තමන්ට නුගුණක්ම තමන්ගේ ගුණධර්මයන් පිරිහෙනවා නම් ඒ වගේ තැන් පරිවර්ජනය කරලා දාන්න කියලා කියනවා. ඒ කියන්නේ ඒවා අතහැරලා අයින් වෙන්න කියලා කියනවා. ඉතින් ඒකම ඔය වනපත්ත සූත්‍රය කියලා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ පුළුවන් නම් ඒක කියවන්න. ඒතකොට ඒ වනපත්ත සූත්‍රයේ විස්තර කරලා දෙනවා ඒ සම්බන්ධව තමයි මගහැරලා යන්න කියන එක ගැන විස්තර ටිකක්. ඉතින් තමන්ට ඒ කල්යාණ මිත්‍රයෝ හැටියට නැති පාප මිත්‍රයෝ සීලයෙන් හෝ සමාධියෙන් හෝ තමන්ගේ ගුණවලට අනුග්‍රහයක් නැත්නම් දැනම ඒ තැන්වල ඉන්න එපා. ඒ නිසා සතා සර්පයාගේ ඉඳලම තමන්ට හානියක් සිද්ධ වෙන විදිහේ තැන් නම් තමන්ට ඒක අතිශයින්ම ලොකු වෙහෙසක් අරගෙන අර යටිකුරුව තියෙන දෙයක් උඩට හරවනවා වගේ අමාරු තැනක් නම් පරිසරයක් නම් එතන වෙහෙස වෙවි ඉන්න එපා. ඒ නිසා තමයි පරිවර්ජනය කියලා ඒ තුන සීමාවකුත් මෙතන කියලා තියෙන්නේ. මෙහෙම පැත්තකුත් තියලා තියෙන්නේ. ඒ නිසා ඒ වගේ දේවල් වලදී අපි පරිස්සම් වෙතු ඒකට අපි පරිවර්ජනා කියලා කියනවා. එතකොට
විනෝදනා පහතබ්බා කියලා කියන්නේ සිතට විතර්ක ආදී දේවල් එනකොට එන සිතුවිල්ල නිදහස් කරගත යුතුයි. එතකොට සිතට කෙලෙස් සහිත ආශ්‍රවයන් උපදින විදිහේ සිතුවිලි එනවා, මතක් වෙනවා, කල්පනා වෙනවා. එතකොට සිත පැත්තෙන් අපි අර භෞතික බලපෑම ආදී දේවල් වලින් මුල් කරගෙන හරි සාධාරණ හේතු හරි යම් හිතට නිකන් ඔළුවට විතරක් ආපු කාරණා හරි මුල් කරගෙන අපේ හිතට නොයෙක් දේවල් එනවා. එතකොට ඒ ආපු විතරක තමයි අපි කියන්නේ සමහර කෙනෙකුට පිරිසත් එක්ක ගැටීම් වෙනකොට ඒක ව්‍යාපාද විතරක හැටියට එන්න ගන්නවා. ඒතකොට ඒවත් එක්ක අනිත් අයට හිංසා කරන්න, බනින්න ආදී දේවල් එනවා විතරක. එතකොට හිත ඇතුලේ ගොඩනැගෙන ඒ විතරකයන් මෙහෙම කරන්න ඕනේ, මෙහෙම වුණා නේද, මේ වගේ දේවල් කරන්න ඕනේ කිය එහෙම නැත්නම් මේ වගේ අවශ්‍යතාවයන් කිය අපිට එනවා විතරකයන්. එතකොට නුවණින් යුක්තව අපි ඒන විතරකයන් දුරු කරගන්න ඕනේ. ඒ දුරු කරලා හිත නිදහස් කරගන්න ඕනේ. මේක මට වැදගත් නෑ. මේක මන් නොසිතිය යුතු නෑ. මේ වගේ කාරණාවන් පස්සේ මම පන්නන්නට අවශ්‍ය නෑ. එහෙම කියලා තමන්ගේ හිත මේක මට හිතන එක අනිවාර්යයිද? මේ වගේ පැති වලින් තමන්ගේ සිත නිදහස් කරගෙන ඒවා දුරු කරගන්න ඕනේ. අනේ දුරු කිරීම තමයි මෙතන විනෝදනා පහතබ්බා කියලා කියන්නේ. ඒකත් මම හිතනවා අපිට හරීම වැදගත් වෙනවා. ගොඩක් දෙනෙකුට තියෙන හරීම අපහසු දෙයක් තමයි හිත නිදහස් කරගන්නවා කියන එක. ඒ කියන්නේ පිළියමක් කරලා එහෙම නැත්නම් ඒකට ප්‍රතිචාරයක් දක්වලා එහෙම අපි කියන රියැක්ට් කරලා ඇරෙන්න අපි කැමති නෑ කවදාකවත් නතර වෙන්න. එතකොට අපිට හිතට ආපු දෙයක් ක්‍රියාත්මක කරලා මිසක් අපි වචනයකින් කියලා ක්‍රියාවකින් ක්‍රියාට නංවලා මිසක් අපි කවමදාකවත් අතහරින්න නම් සූදානම් නැහැ. ඒක තමයි අපේ සිතේ තිබෙන ස්වභාවය. ඒ සියල්ලම හදලා දෙන්නේ මොනවද? ආශ්‍රවයන් වලින්. ඒකට ආශ්‍රව වලින් සමහර විට කාමාශ්‍රව නිසා තමන්ට ආසා කරන දේවල් නිසා එන කාම විතරක ආදී දේවල් ආදරය, සෙනෙහස, ඇල්ම, බැඳීම, ලෙන්ගතුකම මේවා එනවා. එතකොට මේවත් එක තමන්ගේ හිතට එන දේවල් එක්ක ඒ ජීවිතේ සතුටු වෙන්න ඒවා අපිට ලැබෙන්න ඕනේ. ඒවත් එක්ක අපි ගනුදෙනු කරන්න ඕනේ, කතා බහ කරන්න ඕනේ, ඇසුරු කරන්න ඕනේ. ඉතින් ඒවා සැප දුක බෙදා ගන්න ඕනේ. මේවා අපිට එනවා. එතකොට හොයලා බලන්න ඕනේ. එතකොට ඒ එහෙම උනේ නැත්තම් දුකයි. එතකොට මේවා එන්නේ මොනවද? කෙලෙස් ආශ්‍රව නිසා. කාමාශ්‍රවේ ප්‍රධානම කාමාශ්‍රවේ නිසා. එතකොට මේ ආශ්‍රවේ වැඩිච්ච ආශ්‍රවයන් තියෙන ආශ්‍රවයන් මොකද වෙන්නේ? ඒවත් එක්ක එන විතර්ක නිසා අපි ඒවට උත්තර දෙන්න බැඳිලා ඉන්න උත්තර දෙන්න. ඒවට අනිවාර්යයෙන්ම මේක විසඳන්න ඕනේ. මේක හොයන්න ඕනේ. මේක අවසානයක් කරගන්න ඕනේ කියලා හිතෙනවා. එතකොට ඒකත් එක්ක මොකද වෙන්නේ? අපිව අර මාර්ගයෙන් එවතට යනවා. අර ආශ්‍රවයන් නූපන්න ආශ්‍රවයන් වැඩෙනවා. උපන්න ආශ්‍රවයන් උපදිනවා වැඩෙනවා. එතකොට මේ විදිහට මේවා සිදු වෙනවා. ඒ නිසා අපිට හරීම අමාරුයි කියලා හිතුවට කරන්න ලේසි දේ තමයි ඒ හිතට එන හිතුවිල්ල මඟ හරින එක. ඒක දුරු කරනවා කියන එක. නමුත් අමාරු දේ තමයි ඒවට උත්තර බැඳලා ඒවා විසඳන එක. එළියට බාහිරයට ගිහලා ඒවා විසඳන එක. එනිසා බාහිර ලෝකයක විසඳනවා කියන එක තමයි අපි හිතන්නේ ලේසි දේ කියලා. නමුත් ඇත්තටම අමාරු දේ තමයි අපි වෙහෙසටපත් වෙන්නේ අපි පිළියම් කරන්න යනකොට. ඒ නිසා සමහර ප්‍රශ්න තියෙනවා තමන්ගේ හිතට දැඩි පීඩාවක්, දැඩි අසහනයක්, දැඩි දුකක් ගෙනල්ලා දෙන කාරණා තියෙනවා. ඒතකොට ඒ කාරණාවන් අපි බැඳීම් පවත්වන දේවල් හරි අපිට ජීවිතයේ තියෙන දේවල් එක තමයි අපිට එන්නේ. එතකොට ගිහි වේවා පැවිදි වේවා. එතකොට ගුරුවරයාගේ වේවා එහෙම නැත්නම් ගිහි ජීවිතයක නම් තමන්ගේ ස්වාමියාගෙන් වේවා ආදී දරුවන්ගෙන් වේවා තමන්ගේ ජීවිතයට කඩාවැටීමක් එන දේවල් කියලා සමහර දේවල් තියෙනවා. මේවා පරිස්සම් කරන්න කියලා හිතට හැමතිස්සෙම එනවා. ඒ සිතුවිලි නිසා අපි ජීවිතේ ඒවා අනිවාර්යයෙන්ම ඒවා විසඳගත යුතුයි කියන තැනක ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? අපි ඒවත් එක්ක වෙහෙසටපත් වෙලා ඒවත් එක්ක අපේ හිතේ තියෙන ආශ්‍රයයන් වැඩිලා අපි පිරිහීමටපත් වෙලා කියන අයනුසු මනසිකාරයටපත් වෙනවා. එතකොට අර මේ කියන ආශ්‍රවයන් උපැදිලා වැඩිලා යනවා. එතකොට අපි සම්පූර්ණයෙන් මේ ධර්ම මාර්ගයෙන් ඈතට විසිවෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපිට අපේ ජීවිතය ඇතුලේ සීමාවක ඉඳගෙන
තමන්ගේ ජීවිතයේ ධර්ම මාර්ගය තුලින් සැනසීමටපත් වෙන්න ඕනේ අවශ්‍ය දේවල් ටික මොනවාද කියලා තේරුම් අරගෙන ඉතුරු බර වැඩි දේවල් හිතට එන දේවල් වලින්ම නිදහස් කරගන්න පුරුදු වෙන්න ඕනේ. ඒක භෞතික බර කීප දේවල් වලට වඩා මෙතනට තව ටිකක් ආවහම මානසික මට්ටමට අරගෙනම බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන එක තමයි විනෝදනා පහතබ්බා කියලා කියන්නේ. එතකොට තමන්ගේ අනසක සහ අපි හිතන සීමාවට එහායින් අනිත් අය යනකොට එයාලා ජීවිතේ විනාශ කරගන්නේ නැත්තම් එහෙම නැත්තම් එයාලගේ ජීවිතය තුළ ගත කරා කියලා අපේට හානියක් වෙන්නේ නැත්තම් අපේ ධර්ම මාර්ගයේ යහපත අපේ විමුක්තිය පැත්තෙන් සලකලා අපි ඒ එන හිතුවිලි වලට උත්තර දෙන්න නොමෙදී ඉන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඒක ලොකු සහනයක්. සෑහෙන අසහනයන් ගොඩකින් අපිට ගැලවෙන්න තියෙන දෙයක්. මේ වචනින් දෙකකින් මේ ටික කිව්වට මේක ඇතුලේ තියෙනවා අහන් ඉන්න ඕනම කෙනෙකුට ජීවිතය වෙනස් කරගන්න ගොඩාක් කරුණු. ඒ නිසා හරිම වැදගත් වෙනවා මේ විනෝදනා පහතබ්බා. ඊට පස්සේ තමයි අන්තිම එක. ඉතින් භාවනා පහතබ්බා මෙතන ඉඳන් සත්ත්ව බොජ්ජංග මුල් කරගෙන කියලා දීලා තියෙනවා. එතකොට ඒ භාවනා කියලා කියනකොට එතන වැඩිම කියන අදහසින් භාවනා කියලා කියනවා. දැන් ප්‍රථම මාර්ගඥානයේදී කවුරු හරි කෙනෙක් සෝතාපන්න ඵලයටපත් වුණා නම් සෙසු මාර්ගයන්ටපත් වීමටත් අර මුල් මාර්ග අවස්ථාවේදී වැඩිච්ච ඒ බොජ්ජංගයන් හැටියට ගත්තොත් එහෙම සත්ත්ව බොජ්ජංගයන් තියෙන. ඉතින් ඒවාම මොකද වෙන්නේ? විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමී. මේ බොජ්ජංග ධර්මයන් ඉහළ මාර්ගඵලයන් වැඩෙන පැත්තට ඒවා දියුණු වෙන පැත්තට වඩන්නට ඕන. එතකොට මොකද වෙන්නේ? ඒ ඔහුට ඒ සෙසු ඉහළ මාර්ගඵලයන්ට යන්න පුළුවන්. ඒ පළවෙනි මාර්ග ඥානය. එතකොට පළවෙනි මාර්ග ඥානය තු පොදුවේ විතරක් ගත්තොත් එහෙම මේ සියල්ලම එකින් එකට මේ බොජ්ජංග ධර්මයන් අවබෝධ කරගන්න අවශ්‍ය වෙන සතියේ ඉඳලා උපේක්ඛාවට යනකම්ම මේවා තියෙන බෝධ්‍යංග. ඒ නිසා ඒවා වැඩිම නිසා මොකද වෙන්නේ? අපිට අර උපදින්නා වූ කාමාශ්‍ර භවශ්‍ර ආදී ඒවා නූපදින තත්ත්වයටපත් වෙලා ඒවා ප්‍රහාණයටපත් වෙනවා. ඒ නිසා ඒ විදිහට තමයි ඉතින් මේ භාවනා පහතබ්බා කියලා කියනකොට මේ සම්බන්ධව තියෙන්නේ. ඉතින් ඔය සම්බන්ධව තව මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න කාල වේලාවේ හැටියට. ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පිං. එහෙමනම් අපිට ඒ සම්බන්ධයෙන් අවසානයේට ස්වාමීන් වහන්සේ විස්තර කරපු කරුණු සම්බන්ධයෙන් මොනවා හරි යමක් දැනගන්න හෝ එකතු කරන්න තියෙනවා නම් ඒකට අවස්ථාව තියෙනවා. තෙරුවන් සරණයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි අර සිත පිළිබඳව කියපු ඒවයි ස්වාමීන් වහන්සේ දැන් ඔය උගක් හරි දික්ටි සහගත හිතක් වගේ පහළ වුණාම එතකොට ඒක අර චිත්තානුපස්සනාවේ වගේ ඒක දැකලා අයින් කරනවාද ඒක ප්‍රහාණය කරන හැටි පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ ඒක චුට්ටක් පැහැදිලි කරලා දෙන්න. ඒ වගේ මොනවා හරි ඒ කියන්නේ දෘෂ්ටියක් කියන්නේ ඔය නියත මිත්‍යා දෘෂ්ටිය වගේ නෙමෙයි නිකන් ඔය සාමාන්‍ය මොකක් හරි එකක් එහෙම විනෝදනා පහතබ්බා කියනකොට වගේ නම් ඔව් ස්වාමීන් වහන්සේ පරිවර්ජනාය කියන්නේ මම සිත් ගැන කිය විනෝදනා පහතබ්බා. ඒ විනෝදනා පහතබ්බා කියලා කියනකොට ඔව් විනෝදනා පහතබ්බා කියනකොට දැන් මෙතන නම් කියනවා මේ උපන්නා වූ කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක ඊට පස්සේ පොදුවේ කියනවා උපන්නේ පාපකේ අකුසල ධම්මේ කියලා පොදුවේ කියනවානේ. එතකොට අර ආශ්‍රවයන් ගැන අපි කතා කරපු සියලුම ආශ්‍රවයන් එතකොට මෙතනදී උපන් සියලුම පාප අකුසල ධර්ම කියලා කියනවානේ. එතකොට ඒකෙදි අපිට ඒ කියන චිත්තානුපස්සනාව උනත් ඉදින් ගන්න පුළුවන්. සිතට එන හිතන්නකෝ දැන් හිතට ලෝභයක් එනවා නම් කාම විතරකයක් එනවා නම් එතන ඒක ධම්මානුපස්සනාවක්නේ. එතකොට සිතක් හැටියට අපි ගත්තොත් එහෙම ඒක චිත්තානුපස්සනාව. එතකොට සමහර ආශ්‍රව තියෙනවා. ඉතින් අපිට ඒක මේ එන්නේ මේ ආශ්‍රවයම කියලා වෙන් කරගන්න බැරි මට්ටමට සමහර තියෙන ආශ්‍රවයන් තියෙනවා. එතකොට හිතන්නකෝ දැන් සාස්වත කියලා මොකක් හරි Tamanගේ හිතේ බැසගෙන තියෙන දෘෂ්ටියක් කියලා. එහෙනම් හොඳට කල්යාණ මිත්‍රයෙක්ගෙන් මේ සම්බන්ධව දැනගෙන ඒ සම්බන්ධ උපදේශ අරගෙන මේ තියෙන්නේ මෙහෙම වැරදි වැටහීමක් කියන එක දැනගන්නවා. අන්න එහෙම දැනගෙන එයාට පුළුවන් ඒක ප්‍රහාණය කරගන්න ඒක සුතමේ චින්තාමේ වශයෙන්. එතකොට භාවනාමේ වශයෙන්ුත් කෙනෙක් සිත වඩාගෙන යනකොට මේ විදර්ශනා ඥානවලදී හිතන්නකෝ දැන් අපි මේ උද්‍යප්පේ ඥානය කියලා
ඒතර උදේවය ආදී ඥානයන් වලදී මේ සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම ආදී අපි තේරුම් ගන්නවා. එතකොට අර සාස්වත සහ උච්ඡේද ආදී තත්වයන්ගෙන් අපි බැසගෙන සිටිනවා නම් මේ ඇතිවීම නිසා අපි මේ සංස්කාරයන් නැවත නැවත උපදින හැටි දකිනකොට අපිට තේරෙනවා මේක නැවත නැවත මේක මේ සදාකාලිකව මේ දැන් උපදින්න නැතිව තියනවා වගේ දෙන මේ උපදිනවා සංස්කාරයන් උපදිනවා. එතකොට කවුරු හරි කෙනෙක් හිතනවා මේක නැවත නැවත මේ උපදින බව දකිනකොට මොකද වෙන්නේ? එයාට මේක උච්ඡේදයි කියලා හිතන එක නැති වෙනවා. එතකොට භංගයටපත් වෙනකොට මොකද වෙන්නේ? සදාකාලිකයි කියලා හිතන දෘෂ්ටිය නැති වෙනවා. එතකොට අන්න එහෙම විදර්ශනා ඥානයෙන් වැඩෙනකොට අපිට ඒ ඥානයේ බලය ප්‍රත්‍යවේක්ෂා කරනකොට නුවණින් සලකනකොට මොකද වෙන්නේ? අර උපන් පාප අකුසල ධර්මයන් දුර වෙනවා. එතකොට හැබැයි ඒකට හොඳ සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් තියෙන්න ඕනේ. එතකොට ඒ දෘෂ්ටි ආදී තියෙන අයට ඒ අනුග්‍රහය සාකච්ඡාවෙන් ලැබෙන්න ඕනේ. එතකොට එහෙම ලැබෙනකොට එයාට ඒක වටහා ගන්න ගලප ගන්න පුළුවන්කම තියෙන ශක්තියත් වැඩි. තමන්ටම සමහර දේවල් මතු කරලා ගන්න අපහසු නිසා කල්යාණ මිත්‍රයෝ ඉන්නවනම් තමන් අඳුන ගන්න පුළුවන්. ඒ වගේ එනකොට වඩාත් පහසුවෙන් මේ අපේ හිතට හටගන්න පාපී අකුසල ධර්මයන් ගැන පෙන්වලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒවා හර සියුම් ආශ්‍රවයන් වලදී කාමාශ්‍රවයන් වලදී වඩා භවශ්‍රව, ditthාශ්‍රව, විජ්ජාශ්‍රව ආදී වුණාම ඒක ගොඩාක් සියුම් වැඩි. ඒවා හරීම ඇතුළට கிඳා බහැපු දේවල්, නොපෙනෙන මට්ටමේ දේවල්. ඒ නිසා යෝනිසෝ මනසිකාරයට කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන දේ ගොඩක් උදව් වෙනවා. ඉතින් එහෙම සම්පත්තියක් තියෙනවා නම් අපිට කිව්වා වගේ සමහර කරුණවලදී අපිට ඒ කෙලෙස් ජය ගන්න ඒක ලොකු පහසුවක් වෙනවා. හොඳයි තේරුණා ස්වාමීන් වහන්සේ. හොඳට ඒක නුවණින් දැකලා ඒක හොඳට බලලා තේරුණා ස්වාමීන් වහන්සේ. ගොඩක් පිං සිදු වෙනවා. එතකොට හොඳයි ප්‍රශ්න අතෝසවල තියෙනවා මේ මල්ලිකා මහත්මිය ඉදිරිපත් කරන්න. අවසර ස්වාමීන් වහන්සේ දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔය හත අපිට ගත්තාම පළවෙනි එක නම් අපිට ලේසියෙන්ම මොන වගේ කෙලෙස්ද කියලා දැනගත්ත හැකිනේ ආසවද කියලා දැනගත්ත හැකිනේ අනිත් ආසව වලට ස්වාමීන් වහන්සේ කාමාසව භවසව ditthාසව අවිජ්ජාසව ඒවා අපිට ඔය එක විනෝදයෙන් පහතබ්බා කියන ඒවා අපිට ඒවා වෙන් කරලා දාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. පැහැදිලි වුණා දන්නේ නැහැ මම කියපු එක. මගේ අදහසේ දැන් අපි ඇත්තටම ඒවා මොනවද කියන එක මුලදී දැනගෙන ඉන්න වෙනවා. එතකොට ඒ දැනගෙන ඉන්න නම් අපිට ඒක සුතමේ ඥානයක් හැටියට තියෙනවා නම් හොඳයි. මොකද දැන් බුදුරජාණන් වහන්සේ නමක් වෙනම මේ කරුණු ගැන කියලා දීලා තියෙන නිසා හරි පහසුයි අපිට ඒ අපේ හිතේ හටගන්න කෙලෙස් කර්ම ගැන එතකොට අපි වැඩි යුතු දේවල් ගැන දෙපැත්තම අපිට බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ඉගෙන ගැනීම ප්‍රයෝජනවත් වෙනවා. දැන් එහෙම අපිට ලැබිලා නැති වුනහම වෙන දේ තමයි අපිට මේවා කෙලෙස් එහෙම නැත්නම් මේවා ආශ්‍රව මේවා වැඩෙන දේවල් කියලා අපිට තේරුම් ගන්නවක්වත් මගක් පෑදෙන්නේ නැහැ. එතකොට ඒ නිසා අපිට සමහර මේ කාමාශ්‍රවය හැරෙන්න තියෙන ඉතුරු සෙසු ආශ්‍රවයන් කියන ඒවා විදර්ශනා වඩද්දි සේවීමකුත් වෙනවා. නමුත් ඒවා ඒක අපිට කොච්චර ගෙවිලා තියෙනවද අපි කොච්චර අඳුනගත්ත නැති පැති තියෙනවද කියන එක ගැන අපිට හොයන්න බෑනේ. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට අපි භාවනා පුහුණු වැඩසටහන් වලදී එහෙම නැත්නම් ඒ පුහුණු වලට ගියාට පස්සේ සංඛාරෝපේක්ඛා ඥානය දක්වාම ගොඩක් දෙනෙක් දියුණු වෙනවා. හැබැයි එයාලා එතනින් මාර්ගඵලයකටපත් වීම කියන දේෙන් ගාවින් අතර වෙනවා. එතකොට ඒකේ තේරුම තමයි ගුරුවරයෙකුටවත් ඇත්තටම කියන්න බෑ ඔයාට තව කොච්චර මේක ගිහිල්ලා ලෝකෝත්තර තත්ත්වයටපත් වෙන දැනට පෙරලෙන්න ඔයා මොනවද තව කරන්න ඕනේ කියන එක එකක් ගන්න කියන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි සද්ධර්ම ශ්‍රවණය කියන එකත් එක්ක ධර්මඥානය කියන එකත් එක්ක මේ වැඩපිළිවෙල අපිට ආයුධ සන්නද්ධ වෙන්න වෙනවා. මේ කියන්නේ උඩට ඒ தත්ත්වයට ගියපු කෙනෙක්. එතකොට ඒක සමහර විට අපිට අර මූලික ඔය අඩිතාලම දාගත්ත කෙනෙක්ගේ ඊළඟ පියවරක්.
ඒතර ඒක එතෙන්ට දියුණු කරගත්ත කෙනෙකුට පුළුවන් තව අධ්‍යයනය කර කර තව භාවනාවේ තිබෙන දැන් අපි අර ලක්කන රස පච්චුපට්ඨාන යනාදී අපි ඉගෙන ගත්තනේ. එතකොට මේවා ගැන අපි තව ඒවත් ගැන හොය හොය අපිට මේ මාර්ගඵලයන් සම්බන්ධව අපිට ගැටලුවක් ආවොත් තමන්ගේ අධිගමයේ කියන දෙයට දැන් කරගෙන ආපු දෙයින් සම්පූර්ණත්වයක් උනේ නැත්නම් අන්න අපිට පුළුවන් ධර්මයේ තිබෙන තවත් බුදුරජාණන් වහන්සේ උගන්වලා තියෙන ක්‍රමවලට මේක පුහුණුව අරගෙන යන්න. ඒව සාකච්ඡා කරන්න. ඒතර ඒක හරියම ඉවසීමක් සහ කාලයක් ඒ කාලය ඔස්සේ පිළිවෙලකට අපි ක්‍රමානුකූලව යම් දෙයක් එක විදිහකට කිරීම කියන එක හරිය අවශ්‍යයි. ඒ නිසා අපි එක පැත්තකින් ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙනුත් මේ වැඩ පිළිවෙල යන ස්වාමීන් වහන්සේලාගෙනුත් දැක්ක දෙයක් ගිහි පැත්තේනුත් මම දැක්ක දෙයක්. ඒතකොට මේකේ එක වැඩපිළිවෙලකට ගිහිල්ලා ස්වාමීන් වහන්සේලා වුණත් දැන් ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් ඒක අපිට ගොඩක් පැහැදිලිව දකින්න පුළුවන්. ඒක ස්වාමීන් වහන්සේලා නම් ඒක අකණ්ඩවම පේ වෙලා ඉන්නෝනේ. නමුත් ගිහි අයට ගෙදර යන්න වෙනවා ආයෙ එනවා. එතකොට ඒක නිකන් අවිනිශ්චිතයි. කරපු දේ හරියටම කරගත්තේ නැති හින්දාද කියලා ප්‍රශ්නයක් එනවා. නමුත් ස්වාමීන් වහන්සේලාගේදී අපි දැකලා තියෙනවා. නමුත් විදර්ශනා පූර්වාංගමව භාවනා කරනවා. ඒ ස්වාමීන් වහන්සේලා සමහර අභිධර්මයේ සම්බන්ධව අදහසක් නැහැ. ඉතින් භාවනා මාර්ගයත් කරගෙන ගිහිල්ලා තියෙනවා. නමුත් ගියා තේරෙනවා අධිගමයක් ලබලා නැති විදිහේ තමයි ඉන්නේ කියලා. ඒතර ඒ ස්වාමීන් වහන්සේලා ටික ටික මොකද කරන්නේ ඊට පස්සේ අපි ධර්මයේ සම්බන්ධව තව අධ්‍යයනය කරනවා. අර මුලදී ඕනේ නෑ මේ ටික වැඩිලා තියෙනවනේ කියලා. එහෙම කී කී හිටපු සමහර ස්වාමීන් වහන්සේලා අපි දකිනවා නෑ තව ටිකක් ඔන්න බැලුවාම අපි ධර්මයේ පොත්පත් කියවන්න අරගෙන තියෙනවා. අර ප්‍රතික්ෂේප කර කර ගියපු සමහර සීලේ දේවල් ඇත්තට වැදගත් නෑ කියලා කියපු ඒවා දැන් අන්න සීලේ ඊට වඩා ගෞරවයෙන් රකින්න ගන්නවා. අන්න තේරෙන්න ගන්නවා බුදුරජාණන් වහන්සේ කියපු සීලේ ඉඳලා සමහර අපි නොසලකා හරපු දේවල් හරියට කරන්න ඕනේ කියන එක එන්න ගන්න එක මම හොඳට දැක්ක දෙයක්. ඒ නිසා ඒ දේවල් බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා නම් අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි කියලා ඒක ලිහිල් කරලා අපි මුලදී ගියාට පස්සේ අපිට පස්සේ කාලෙක හිතෙනවා නෑ මගේ මේ අඩුපාඩුකම් තියෙනවා. මොකද කෙලස් අඩු වෙච්ච හිතට තව ඒක තේරෙනවා මේක අඩුවක් කියලා. මට මේක තව හොඳට රකින්න පුළුවන්. මට මේක තව ගැඹුරින් ඊට වඩා පැහැදිලි මදි ගැඹුරින් දකින්න පුළුවන් කියලා භාවනා පැත්තේ දේවල්, තමන්ගේ සීලේ පැත්තේ දේවල් තේරෙන්න ගන්නවා. එතකොට ඒකට එහෙම තමයි මේක යන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ නෑනේ. ඒ නිසා ලොකු වැඩි පිළිවෙලක් ඉතින්. එහෙම නිශ්චිතවම මේකමයි අවශ්‍යයි කියලා අපිට කියන්න ඥානයක් නෑ. ආසේ අනුසේ ඥානෙ නෑනේ අපිට. ඒ නිසා උත්සාහය මතම තමයි උත්සාහය කල්යාණ මිත්‍රයෝ එක්ක ඉඳගෙනම මේ තුල ගමන් මාර්ගයේ යන්න තමයි ඉතින් ඒවා විසඳෙන්නේ. ඒ සායනාස බොහොම පිං ස්වාමීන් වහන්සේ. හොඳයි ශ්‍රීමති මහත්මිය ඔබතුමීට යමු වෙනවා. දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ප්‍රමාණ පිං ඔබ වහන්සේට ස්වාමීන් වහන්සේ භාවනායේ පහතබ්බා කියනකොට මතක් කරේ බෝධ්‍යාංග ධර්ම මාර්ග සිත් පහළ වෙන අවස්ථාව ගැනද දැන් එදින්දා කරන සීල සමාධියකදී වගේ සිල්ගත් අවස්ථාවක කරන භාවනාවකදී කොහොමද ඒක සම්බන්ධ වෙන්නේ කියලා බෝධ්‍යාංග ගැන පොඩ්ඩක් වැඩින හැටි පැහැදිලි කරලා දුන්නොත් බොහොම පිං ස්වාමීන් වහන්සේ. හොඳයි. මෙතනදී කියනවා අට කතාවේදී දැන් පටිසංකා යෝනිසෝ සති සම්බොජ්ජංගම් භාවේති ආදී තැන්වල කියනවා දැන් වඩපු නැති කෙනෙකුට මේක නොවැඩීමේ ආදීනමක් තියෙනවා නේද? දැන් සති සම්බොජ්ජංගයේ සතිය සමන්ගේ දියුණු නැත්තම් සතිය නොවැඩීමේ බරපතලකම සතිය නොවැඩීමේ අඩුපාඩු ගැනත් කියනවා. ඊළඟට සතිය වැඩිීමේ ආනිසංසය කියලා මේ දෙකම එක පැත්තකින් පෙන්නලා දීලා කියනවා නොවැඩිච්ච කෙනෙකුගේ සහ වැඩිච්ච කෙනෙකුගේ කියලා ඒක සාමාන්‍ය මට්ටමකින් හිතනවානේ. එතකොට ඒකින් තමයි අපිට හරියටම කියන්න බෑ මේක මාර්ගඵලලාභී කෙනෙකුගේද නැත්නම් සීල ආදී ගුණයක් දියුණු කිරීමේදීද කොයි වගේ තැනකදීද කියලා. හැබැයි මෙතන කියනවා එත් කිංචාපි ඉමේ උපරිමග්ගත්තේ සම්භූතා ලෝකෝත්තර සමා වෙන්න පොච්චංගා ඒව අදිප්පේතා. සමාන ස්වාමීන් වහන්සේ එක පේන්නේ ආ ස්ලයිඩ් එක. හරි ඉන්න. මෙතන අට කතාවේ කියනවා එත් කිංචාපි ඉමේ උපරිමග්ගත්තේ සම්භූතා ලෝකුත්තර බොජ්ජංගා ඒව අදිප්පේතා. තථාපි ආදිකම්මිකාණං බොජ්ජංගේසු අසම්මෝහත්තං ලෝකීය ලෝකුත්තර මිස්සකේන තේසන්නයේන අත්තවන්නනම් කරිස්සාමි කියලා මේකේ ලෝකීය ලෝකුත්තර වශයෙන් දෙකම
කෙනෙකුට තේරුම් ගැනීම සඳහා මිශ්‍රකව මේක කියලා දෙන්නම් කියලා අර්ථ විග්‍රහය කරනවා. ඒතකොට ලෞකික ණය සහ ලෝකෝත්තර ණය කියලා කියනවා. එතකොට ඉදපන ලෝකීය ණයම් පහය ලෝකෝත්තර ණයෝ ඒව ගහේතබ්බෝ කියලා කියනවා. ඒ නිසා දැන් මේ සබ්බාසව සූත්‍රයේ භාවනා පහතබ්බා කියලා කියනකොට මේ ලෞකික වශයෙන් අපි දැන් සීලය ගන්නෙ මොකද්ද? වාසනා භාගීය ධර්මයක්නේ. සීලය කියලා කියන්නේ අපි නිබ්බේධ භාගීය ධර්මයක් හැටියට කියන්නේ. නමුත් අපිට සීලය කියලා කියන්නේ යථාභූත කියන්නේ සීලයෙන් සිත සමාහිත බවට පත් කරනවා. ඒකෙන් අපිට තත්ත්ව පරිද්දෙන් දැකීමට සීලය උපකාර වෙනවා. හැබැයි නමුත් මෙතන ලෞකික ණයකින් විතරක් සීලය තෝරාගෙන ගත්තොත් එහෙම භාවනාව කියනකොට සීලය වැඩිම කියලා පුළුවන් ද ගන්න කියලා හෙවොත් මෙතන ඒකට උත්තරේ තියෙනවා. ඒ නිසා ලෞකික වශයෙන් අපි මෙතන විස්තරය කරනවා. නමුත් අට කතාවේ නමුත් මේකේ කියන්නේ උපරිම මාර්ග 3 ගැන අර්ථයෙන් තමයි මෙතන භාවනා කියලා කියන්නේ. ඉතින් අපි අර මේ මාතිකාවලදී වුණත් කියනවානේ දසනේන පහතබ්බා භාවනාවේ පහතබ්බා කියලා තෝරනකොට එතකොට මෙතනත් එහෙම එක ගන්න කියලා මාර්ග 3 ගැන තමයි ලෝකෝත්තර බොජ්ජංගයන් ගැන තමයි මෙතන හරියටම ගන්න කියලා තියෙනවා. නමුත් සාමාන්‍ය මේක අවබෝධය පිණිස ඉගෙන ගන්න කෙනෙකුට නමුත් මේක ලෞකික සහ ලෝකෝත්තර මිශ්‍රවම දෙකින්ම තේරුම් ගැනීම කියන දේ වැදගත් කියන එක තමයි කියන්නේ. මෙතන තියෙන ස්වාමීන් වහන්සේ ඉදපන ලෝකීය ණයම් පහය ලෝකුත්තර ණයෝ ඒව ගහිතබ්බෝ කියලා නේද? ඒත් ඔව්. අන්න හරි. හරි හරි. හරි එතකොට අපි එතකොට තේරෙනවානේ ඒකේ මේ සූත්‍රයේදී කියලා තියෙන්නේ මේ දෙකම මිශ්‍රව ගන්න කියලා නෙමෙයි. සූත්‍රයේදී අපිට ගන්න කියලා තියෙන්නේ ලෝකෝත්තර ණයම තමයි නේද? එහෙමයි මාර්ගත්‍රය මුල් කරගෙන. ඒ නිසා තමයි ඉතින් අර පළවෙනි මාර්ගයෙන් සෝතාපන්න වුණ කෙනෙකුට ඉතුරු මාර්ග අවස්ථාවන් 3 භාවනා කියලා තමයි ගන්නේ. ඒ කියන්නේ ඒ නිවන අර එකන කිව්ව මුලදීම අඳුරේ තියෙන දේ අඳුරේදී දැක්කනම් යම් කිසි දෙයක් පළවෙනි පාරට එතනින් පස්සේ ඉහළ මාර්ගඵලවලදී ඉතුරු මාර්ග ඥාන 3ේදී අපි දකින්නේ ඒක තවත් වැඩියට දකිනවා. එතකොට අන්න ඒ වැඩියෙන් නිවන දැකීමේ අවස්ථා 3ේදී එතන අපිට භාවනා කියලා කියන්න පුළුවන් නේද? එතන ඒ නිසා තමයි මෙතන ලෝකෝත්තර ණයෙන් භාවනාව භාවනාවෙන් ප්‍රහාණය කරගන්න ආශ්‍රවයන් හැටියට කියන්නේ. එතකොට මේ මාර්ගයන් වලදී අවස්ථාවලදී ප්‍රහාණය වෙන ආශ්‍රවයන් හැටියට ඒ ටික අපිට ගන්න වෙනවා. අර්ථ හැටියට. ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ එහෙමයි. එතකොට අර භාවනායේ පහතබ්බ කියනකොට අර මේ දිත්තාශ්‍රව අවිජ්ජා මේ විචිකිච්ඡාශ්‍රව ඒවා නැති සිතකින් කරන භාවනාව ගැනයි මෙතන කියන්නේ. කියන්නේ අර මාතිකාවල තියෙන භාවනායේ පහතබ්බ කියන අන්න හරි. හරි ස්වාමීන් වහන්සේ පැහැදිලි. පැහැදිලි නේද? ඒතකොට ඒක ඇත්තටම දීර්ඝ විස්තරයක් නේ. ඉතින් එතකොට ඒක අධ්‍යයනයේ අපි අම්මලා මේ කට්ටිය දන්නවා. එතකොට මේ භාවනායේ පහතබ්බා ධම්මා කියන්නේ මොනවද කියන එක ගැන කරුණු හොයන්න. එතකොට අලුත් අය ඒතර ඒ ගැන සාකච්ඡා කරන්න. එතකොට භාවනාවේදී දැන් සීක පුද්ගලයෙක් නම් එතනින් සකෘදාගාමි අනාගාමි අරිහත් ත්වයේ දක්වාම ඒ මාර්ග අවස්ථාවල් වලදී අප්‍රහීන කෙලෙස් ධර්මයන් සහ ප්‍රහාණය වෙන කෙලෙස් ධර්මයන් හැටියට වෙනම භාවනාවේදී වෙනම ප්‍රහාණය වෙන කෙලෙස් ධර්ම ටික අපි ඉගෙන ගත්තා. අපි ධර්මයේදී මාතිකාවලදී ඉගෙන ගත්තා. ඒක ධර්ම හැටියට ධර්ම පරමාර්ථ හැටියට මේ ස්වરૂපාර්ථ හැටියට කාට හරි කෙනෙකුට ඉගෙන ගන්න ඕනේ නම් ඒ ත්‍රිකයන් තියලා තියෙන ආසය ඒ ත්‍රික ධර්මයන් ඉගෙන ගන්න. භාවනායේ පහතබ්බා ධම්මා දස්සනේන පහතබ්බා ධම්මා ඒ දස්සන ත්‍රිකය එහෙම අධ්‍යයනය කරා. එතකොට ඒවා මොනවද කියලා ඉතින් කාරණා හැටියට දැනගන්න පුළුවන්. හරි. බොහොම පිං ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. හරි හොඳයි. අර ප්‍රශ්නයක් හැටියට අපේ අම්ම කෙනෙක් අහලා තිබුණා අර මොකද්ද මේ මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ත්‍රිපරිවට්ටය කියලා. ඉතින් ඒක මම හිතන්නේ ඒකට අපි ඒ විස්තරය අපි වෙනම දාලා තියන්නම්. ඒක මම හිතනවා ඒක ගොඩක් දෙනෙකුට මේ වෙලාවේ මේ විස්තර කරන්න අවශ්‍ය කාරණාවක් කියලා වෙලාව ටිකක් අපිට අද ඉක්මන් වෙනවා අපිට වැඩසටහනක් තියෙන නිසා. මම හිතනවා ඒ කාරණාව අපිට මම ඒක යොමු කරලා තියන්නම් අපේ ජයන්ත මහත්තයාට. හරි. හොඳයි ස්වාමීන් වහන්සේ එහෙම කරමු. හරි. හොඳයි එහෙනම්.
හොඳයි එහෙනම් කාල වේලාව අනුව ස්වාමීන් වහන්සේ නම් අපි වැඩසටහන නිමා කරමුද? හොඳයි මහත්තයා. හරි. හොඳයි අප්‍රමාණ පින් ස්වාමීන් වහන්සේ එහෙනම් මම ඇත්තටම මේ ශ්‍රීමති මහත්මියට යොමු වෙනවා අද පුණ්‍ය අනුමෝදනාව කරන්න කියලා. ශ්‍රීමති මහත්මිය ඔබතුමිය කෙටියෙන් හෝ පුණ්‍ය අනුමෝදනාව කරන්න ස්වාමීන් වහන්සේට වෙනත් වැඩසටහනක් තියෙන නිසා ඊට පස්සේ අපි නැවතත් ස්වාමීන් වහන්සේට යොමු වෙලා වැඩසටහන නිමා කරමු. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අප්‍රමාණ පින්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. අද දවසේ අද අපට මේ ඉරුදින සදහම් දේශනා වැඩසටහනේ වර්ෂ 2025 පෙබරවාරි මාසේ 23 වෙනි ඉරිදා පැවැත් වූ දේශනාවට භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අති උත්තම ධර්මපරියායක් අපට ඊටාම වර්ණවත් විදිහට මනසට වැටහෙන විදිහට ඔබ වහන්සේ දේශනා කරා. ඉතින් බොහෝ පිරිසක් ලෝකේ විවිධ රටවල් වල සිට මේ ධර්ම දේශනාවට සම්බන්ධ වුණා. කලන මිත්‍රෝ ජාත්‍යන්තර සංවිධානය වෙනුවෙන් ඒ වගේම සම්බන්ධ වුණු සියලුම කලන මිත්‍රයන් පිරිස වෙනුවෙන් මම කෘතවේදීව ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. අප මේ අවස්ථාවේ රැස් කරගත්තා වූ යම්තාක් කුසල සම්භාරය ඔබ වහන්සේට කෘතවේදීව පාද නමස්කාර පූර්වකව අනුමෝදන් කර සිටිනවා. ඔබ වහන්සේ සතු යම්තාක් පාරමී ගුණ බලයෙන්ොත් අප අනුමෝදන් කළා මේ සියලු කුසල් බලයෙන්ොත් ඔබ වහන්සේට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිතයක් ලබන්නට හේතු වේවා වාසනාව වේවා. කරගෙන යන සාසනික කටයුතු බාධා වලින් තොරව අකණ්ඩව කරගෙන යන්නට තව තවත් දියුණු කරගන්නට තෙරුවන් සතු අපරිමිත ගුණ බලයෙන් වාසනාව ධෛර්ය ශක්තිය ප්‍රඥාව දීර්ඝායුෂ ලැබේවා. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයට සුවසේ පාරමී දම් පුරාගෙන පතන බෝධියකින් සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා. ඔබ වහන්සේ හදා වඩා ශාසනයට පූජා කළ පින්වත් ගුණවත් දෙමව්පියන්ට ඔබ වහන්සේට ශාසනික දායාද ලබා දුන්නා වූ ගුරු උපාධ්‍යයන් වහන්සේලාට සිව්පසෙන් උපස්ථාන කරමින් ඔබ වහන්සේව රැක බලා ගන්නා සියලුම දායක කාරකාදීන්ට තාක්ෂණික කටයුතු ආදී යම් තාක් ආකාරවලින් ඔබ වහන්සේගේ සසුන් දිවියට උපකාර කරන සියලු දෙනාට ඔබ වහන්සේට ආශිර්වාද කරන සියලු දෙනාට අපි රැස් කළ මේ සියලු කුසල් අනුමෝදන් වේවා. ඒ සෑම සියලුම දෙනාත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා. කරගෙන යන සාසනික කටයුතු තව තවත් දියුණු කරගන්නට වාසනාව ලබත්වා. පතන්නා උතුම් බෝධි වලින් සුවසේ චතුරාර්ය සත්‍ය අවබෝධය කරගන්නට ඒ සෑම සියලුම දෙනාටත් මේ කුසල් හේතු වේවා වාසනාව වේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. හොඳයි. එහෙමනම් පුණ්‍යානුමෝදනා පින් අනුමෝදන් වන්දනා කරන ගාතාවන් කියන්න පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්සේ අපි නම් ස්වාමීන් වහන්සේ වන්දනා කරගමු. සීලවන්තං ගුණවන්තං ගාථාව කියලා. හොඳයි. සීලවන්තං ගුණවන්තං ගුණවන්තං අනුත්තරං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං දුර්ලභේන මයා අස්සිතුං ලද්දං වන්දිතුං වරං සාරිපුත්තාදි සාරිපුත්තාදිතේරාණ ආගතං ආගතං පටිපාටියා පටිපාටියා සද්ධා සද්දා සීල දයා වාසං දයාවාසං බුද්ධ බුද්ධ පුත්තං පුත්තං නමං නමෝහං සාදු සාදු සාදු. සාදු වහන්සේට අප්‍රමාණ පින් සිදු වේවා ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හොඳයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. සරණයි ධර්ම ස්වාමීන් වහන්සේ